අද මේ වීඩියෝ එක ඇත්තටම අරගෙන ඇවිල්ලා තියෙන්නේ අපි දන්නවා 3rd year IT ස්ටුඩන්ට්ස්ලා විදියට අපි IT ස්පෙෂලයිසේෂන් එකකින් ඉස්සරහට කන්ටිනියු කරගෙන යද්දී මේ විදිය අපි ඕවර්ऑල් 3rd year first semester එක කම්ප්ලීට් කරලා තියෙනවා. ඉතින් දැන් අපි සූදානම් වෙලා ඉන්නේ අපි දන්නවා 3rd year first semester කළාට පස්සේ අපිට සිද්ධ වෙනවා අපේ 3rd year journey එක එහෙමත් නැත්නම් fulfill කරගන්න අපේ second semester එකත් කම්ප්ලීට් කරලා. ඉතින් අද මේ වීඩියෝ එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම අපේ IT ස්පෙෂලයිසේෂන් යුනිට් එකේ ඉන්න අපේ ස්ටුඩන්ට්ලා වෙනුවෙන් කොහොමද අපි අපේ 3rd year semester දෙක අපි කොහොමද හරි විදියට ප්‍රිපෙයාර් වෙන්නේ කියලා. අපි ගියොත් ඊළඟ අපේ ස්ලයිඩ් එකේදී ඇත්තටම මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සෙග්මන්ට් තුනක් ඇතුළේ තමයි ඇත්තට මේ වීඩියෝ එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒක පළවෙනි එක තමයි ප්‍රී ප්‍රිපරේෂන් එක. ඒ වගේම දෙවෙනි එක තමයි මොඩියුල් සහ අවසාන වශයෙන් ඇඩ්වයිසස්. එතකොට මෙන්න මේ කියන ප්‍රී ප්‍රිපරේෂන් එකේදී ඇත්තටම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි දන්නවා දැන් මේ විදිහට අපි හැමෝගෙම 3rd year first semester හැමෝටම මාක්ස් දීලා ග්‍රේඩ් දීලා හැමෝම ඊළඟ සෙම් එකට තමයි කොහොමත් රෙඩි වෙන්නේ. හැබැයි මෙන්න මේ කියන ඊළඟ සෙම් එකට රෙඩි වෙද්දී අපි දන්නවා අපිට සාමාන්‍යයෙන් මාසෙකමාරක වගේ කාලයක් හම්බ වෙනවා. ඔයාලට මතක නම් second year second semester complete කරලත් අපිට ඊළඟ third year එකට යන්න කලින් අපේ හොඳ pre preparation එකක් තිබ්බා. ඉතින් අපි බලමු මේ third year second semester එකට යන්න කලින් අපිට හදාරන්න තියෙන modules හදාරන්න කලින් කොහොමද අපි අපේ ප්‍රී ප්‍රිපරේෂන් එක වෙන්නේ කියන එක අන්න ඒ ගැන කතා කරන්න තමයි අතර මේ ප්‍රී ප්‍රිපරේෂන් පාර්ට් එක කරගෙන අවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි දෙවෙනියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ මොඩියුල්ස් ටික. ඇත්තටම අපි දන්නවා third year first semester එක වගේම තමයි third year second semester එකේදීත් අපිට හදාරන්න මොඩියුල්ස් කීපයක් තියෙනවා. එතකොට අපි එක එක මොඩියුල් එක ගානේ ඒ අදාළ on point දේවලුත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් ඇත්තටම අපි දන්නවා third year ස්ටුඩන්ට්ස්ලා විදිහට අපි දන්නවා අපිට මේ first semester එක සහ second semester එක ඇතුලේ අපි අපේ intern period එක කරගත්තොත් ඇත්තටම ඊළඟ අපේ fourth year එකට යන්න කලින් ඒ අදාළ research වලදී අපිට ගොඩක් පහසු වෙනවා. ඉතින් ඒ දේවලුත් අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ වීඩියෝ එකේදී මතක් කරන්න ඕනේ අද මේ third year second semester මේ වීඩියෝ series එක complete කරන්න ඇත්තටම මාත් එක්ක මගේම යාළුවෝ දෙන්නෙක් සහභාගී වෙලා තියෙනවා. ඒ දෙන්නවත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඊළඟ ස්ලයිඩ් එකෙන් බලමු ඇත්තටම කවුද ඒ දෙන්න කියලා. හරි. ඔයාලා සමහරවිට ඇත්තටම මේ දෙන්නා දැකලත් ඇති යුනි එක ඇතුළේදී. ඉතින් ඇත්තටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ එක සාර්ථක කරන්න මේ විදියට මාත් එක්ක දායක වෙච්ච එකට. ඉතින් අවිෂයි ඒ වගේම තමයි වර්ෂයක් අපි ඉදිරියට කතා කරගෙන යමු. එහෙනම් කොහොමද මේ ප්‍රී ප්‍රිපරේෂන් පාර්ට් එක කම්ප්ලීට් කරගෙන මේ වීඩියෝ එක අපි හරි විදියට කම්ප්ලීට් කරන්නේ කොහොමද කියලා. හරි. අපි එහෙනම් අර වීඩියෝ එක පටන් ගන්නකොටම කතා වුණා වගේ අපි කිව්වා third year second semester එකේදී අපේ ප්‍රී ප්‍රිපරේෂන් එක ගොඩක් වැදගත්. අපි දන්නවා අපි මේ කරගන්න ප්‍රී ප්‍රිපරේෂන් එක නිසාම තමයි සමහරක් වෙලාවට ඔයාලට second year second semester complete කරලා හොඳ ප්‍රී ප්‍රිපරේෂන් එකක් තිබුණ නිසා වෙන්න පුළුවන් third year first semester එකේ ඔයාලා බලාපොරොත්තු වෙන හොඳ grade එකක් ගන්න පුළුවන්. අන්න ඒ වගේම තමයි අපි බලමු මේ සෙම් එකට කොහොමද අපි අපේ ප්‍රී ප්‍රිපරේෂන් එක කරගන්න ඕනේ. මොන softwares ද මොන skills ද අපි තවදුරටත් develop කරගන්න ඕනේ කියන එක. ඉතින් අපි කෙලින්ම එන continue කරගෙන යමු. මෙහෙමයි දැන් මම මේ කියන්නේ ඔය සෙම් එකට එන්න කලින් මම කරපු දේවල් ටික මම කියන්නම්. සාමාන්‍යයෙන් මම නම් සෙම් එකක් පටන් ගන්න කලින් අර මුලින්ම අර ලෙක්චර්ස් ඒ මොඩියුල් කියන්නේ ලෙක්චර් ස්ලයිඩ්ස් ටික හොයාගෙන පොඩ්ඩක් මේ ඒවා කියන්නේ රිෆර් කරලා බලනවා මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ මම මටම හරියන්න හැම සෙම් එකකම වගේ මම මටම හරියන්න නෝට් එකක් හදා ගන්නවා. ඉන්නේ කියන්නේ මට ඇත්තටම ඒ හදාගන්න නෝට් එකෙන් තමයි මම කුක්ටි කරන්නේ මිඩ් එකට පාඩම් කරන්නේ ඔක්කොම කරන්නේ නෝට් එකෙන්. ඒතකොට ඒ නෝට් එකට මම සාමාන්‍ය දාගන්නවා දැන් මට තේරෙන්නේ නැති කැලලක් අහු වුණොත් ඒක chat GPT දාලා ඒවට පොඩි එක්සැම්පල් අරගෙන ඒ එක්සැම්පල් කර නෝට් එකේම ලියා ගන්න. ඒතකොට මට නිකන් අර නිකන් ස්ටෝරි එකක් වගේ ඒකම ඔළුවට යනවා. මේ අර ලෙක්චර්ස් වල තියරි කැලි ටික බලන්නත් එහෙම. එතකොට දැන් මේක අර මේ තියෙනවල DS වල එහෙම මේ ORDP කියලා ලෙක්චර්ස් 4ක්ම තියෙනවා. ඒකෙන් තමයි මම හිතන්නේ මට මතක විදිහට මිඩ් එකම කවර් වුණේ ඒ ලෙක්චර්ස් 4ෙන්. මේ එතකොට අර Oracle වලින් තමයි Oracle database තමයි හිතලම තියෙන්නේ. ඉතින් අර ඒවට චුට්ට වීඩියෝස් බැලුවා. ඒ විදිහට තමයි DS එකට නම් පොඩ්ඩක් බලාගත්තේ. අර ඒකට අමතරව අර ඒකේ ලෙක්චර් ස්ලයිඩ්ස් වල තියෙන අර තියරි කැයි ටික වෙනම බලාගත්තා. මට නම් ඉතින් කියන්න ඔව් මේ ඇත්තටම දැන් අපි දන්නවනේ දැන් අපේ මේ දැන් අපි සෙම් එකට ආවට පස්සේ අපිට සෙම් එක කොටස් දෙකකට කඩනවා මිඩ් එකයි ෆයිනල් එකයි කියලා. දැන් අනිත් ඉයර්ස් වල වගේ නෙවෙයි third year ගන්නකොට අපි දන්නවා මිඩ් එකටයි එහෙම නැත්නම් ෆයිනල් එකටයි දෙකටම 145% එකක් අපි ඕව ගන්න ඕනේ. නැත්නම් එක්ක රිපීට් නැත්නම් ෆේල් වගේ නෙවෙයි. අපි පොඩ්ඩක් මතක් කරමු දැන් සාමාන්‍ය ප්‍රී ප්‍රිපරේෂන් ටයිම් පීරියඩ් එක කියන්නේ මාසයක් වගේ ටයිම් පීරියඩ් එකක් හම්බ වෙනවා. එතකොට ඒ හම්බ වෙන ටයිම් පීරියඩ් එකේදී අපි දන්නවා සෙම් එක පටන් ගත්ත ගමන්ම ටික කාලෙකින් මිඩ් එක එනවනේ. අර මිඩ් එකට කොහොමද අපි සූදානම් වෙන්නේ කලින්ම අර කිව්වා වගේම මේ PDF බලනවා වගේම තව කොහොමද අපි අපේ මේ කන්ට්‍රිබියුෂන් එක මිඩ් එකට මුලින් ඉඳලම දෙන්නේ?
මිඩ් එකට දැන් සාමාන්‍යයෙන් අපිට මිඩ් එකට MCQs නේ එන්නේ. එතකොට හුඟක් මේකේ කවර් වෙන්නේ තියරි පැත්තක් ප්‍රැක්ටිකල් ලැබ්ස් වලට වඩා ඒක තියරි කන්ටෙන්ට් එක තමයි ඒක බලන්නේ. එතකොට මේ අර මම අර ගොඩක්ම කෙරෙහිටි අර නෝට්ස් හදාගන්න ටික තමයි ඒ කියන්නේ හුඟක් වෙලාවට මම සෙම් එක පටන් ගන්න කලින් අර මිඩ් එකට යන කන්ටිය කොහොම හරි නෝට්ස් වල හදාගන්නවා. අර අන්තිම ටික තමයි සමහරවිට මට කරගන්න ඒ කියන්නේ වෙලා මදිනොත් මදින්නේ කොහොමත් මම අර මිඩ් එකට යනකන් ටික නෝට්ස් ටික හදාගන්න තමයි මේ සෙම් එක පටන් ගන්නත් කියලා. මේ එතකොට අර දැන් මේක අර හිතන්න ඩීඑස් වල අර ORDB වල උනත් මේ දැන් අපිට YouTube එකේ බලපුවාම මේ ළමයි කරලා තියෙන කොපි වීඩියෝස් කියනවා නැත්නම් අපිට සමහරවිට රෙකෝඩින්ග්ස් උනත් හොයාගන්න පුළුවන්. ඒකෝට ඒ වගේ අර පොඩි නෝට් එකක් හදාගෙන ඒකෙන් තමයි මේ අර ඒකට කියන්නේ දැන් දෙකටත් අර MCQ කියන papers past papers කියනවා. පොඩ්ඩක් ඒ MCQs කරලා බලනවා. මිඩ් එකට ඉතින් එහෙම තමයි රෙඩි වෙන්නේ. හරි. ඔය විදිහට තමයි එතකොට ඇත්තටම අපිට ප්‍රී ප්‍රිපරේෂන් පීරියඩ් එක කම්ප්ලීට් කරගන්න තියෙන්නේ. ඔය විදිහට ප්‍රිපෙයාර් වුණාට පස්සේ අපි බලමු අපි ඊළඟට කතා කරන බලාපොරොත්තු වෙමින් හිටපු සෙග්මන්ට් එක තමයි අර කලින් කතා කරපු මොඩියුල්ස් ටික. අපි බලමු කොහොමද මේ මොඩියුල්ස් ටික හරි විදිහට ෆුල්ෆිල් කරගන්න කියලා. එහෙම නැත්නම් බීෂ අපි කන්ටිනියු කරගෙන යමු. අපි මුලින්ම පොඩ්ඩක් මතක් කරගෙන ඉමු මොනවද අපිට ෆලෝ අප් කරන්න තියෙන මොඩියුල්ස් අර මුලින්ම පොදුවේ ටික කියලා ඊට පස්සේ අපි ඉන් ඩීටේල්ස් මේ විදිහට මොඩියුල්ස් වලට කතා කරමු. හරි සජිත්. අපිට මුලින්ම තියෙනවා මේකෙදී මොඩියුල්ස් 5ක් තියෙනවා. ඒක එකක් තමයි NDM එහෙම නැත්නම් network design and management. ඊට පස්සේ අපිට තියෙනවා PASPIC ඒ කියන්නේ programming application framework. ඊට පස්සේ database system. ඊට පස්සේ අපිට තියෙනවා ඊළඟට ITPM එහෙම නැත්නම් IT project management module එක. ඊට පස්සේ තියෙනවා අපිට ESD එක. එහෙම නැත්නම් අපේ මේ employability skills development. එතකොට මෙන්න මේ මොඩියුල්ස් පහ තමයි අපිට මේ සෙම් එකේදී ඕගොල්ලන්ට කවර් කරගන්න තියෙන්නේ. එතකොට දැන් අපි කතා කරමු මේක ඉන් ඩීටේල් කොහොමද අපි මේකට දැන් වාර්ෂිකව මේක ප්‍රී ප්‍රිපෙයාර් වෙන්නේ කොහොමද කියලා. ඊට දැන් අපි බලමු මේ මොඩියුල්ස් ඇතුලේ මොනවද තියෙන්නේ අත්‍තරම අපිට ලර්නින් අවුට්කම්ස් මොනවද ඊට පස්සේ මම මෙතන ටිකක් ફોකස් කරලා තියෙනවා ඇත්තටම මේ හැම මොඩියුල් එකකදීම කොහොමද අපි ඉන්ඩස්ට්‍රි එකට මේවා රිලේටඩ් වෙන විදිහට අපි මේ දේවල් ඉගෙන ගන්න. ඒක දැන් ගොඩක් අය කියනවා අපි ඉගෙන ගන්න දේවල් ඉන්ඩස්ට්‍රි එකේ නෑ ඒ දේවල් වෙන වෙන තියෙනවා. බත් මට හිතෙනවා මෙතනදී අපි ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මේ කියන්නේ අපි අර ඇත්තටම මෙතනින් ගන්න බේසික්ස්. ඒතකොට මේ බේසික්ස් ටිකයි එතනින් පස්සේ අපි කොහොමද ඒ ටික බලන්නේ. අපි එහෙනම් මේකේ ඉන් ඩීටේල් මොඩියුල්ස් වලට මේ මොඩියුල්ස් ගැන කතා කරමු. ඉස්සරෝම අපිට තියෙන්නේ NDM. අපි කතා කරන්නේ නැත්නම් network designing management. එතකොට මේ මොඩියුල් එක ඇතුලේ කියන්නේ දැන් පර්සනලි මම මේක ඉගෙනගෙන ඉවරයි. එතකොට මම මේකදී ගැදර් කරගත්ත ලර්නින් අවුට්කම්ස් ටික මම මුලින්ම කියන්නේ. එකක් තමයි මට මේක ඒ කියන්නේ මගේ සීනියර් අයියලා ඒගොල්ලෝ කිව්වෙත් මේක පොඩ්ඩක් DevOps පැත්තට එහෙම නැත්නම් අපිට තව තියෙන CSNE කියලා ස්පෙෂලයිසේෂන් එකක් තියෙනවා. අන්න ඒගොල්ලන්ට කරන දේවල් තමයි මේකේ කරන්නේ. එතකොට මේ මම පොඩ්ඩක් පර්සනලි DevOps පැත්තට කැමතියි. ඒක නිසා මම මේක පොඩ්ඩක් ආසාවෙන් ඉගෙන ගත්තා. එතකොට මෙතනදී තිබ්බ එක දෙයක් තමයි අපිට NDM වලදී කොහොමද client server architectures ගැන ඊට පස්සේ මේ dockerize කරගද්දී ඒ වගේ කොහොමද connections හදාගන්නේ ඊට පස්සේ අපි virtual machine එක වැඩ කරන්නේ කොහොමද ඔන්න ඔය දේවල් ටික මෙතනදී cover වුණා. ඊළඟට මම කියන්නම් දැන් මේක අපි කොහොමද ඉන්ඩස්ට්‍රි එකේදී පාවිච්චි වෙන්නේ. දැන් NDM කියන මොඩියුල් එක ඇතුලේ කරනවා අපිට ඔය හරි ඉස්සෙල්ලා අපි බලමුකෝ NDM මොනවද ඒක තියෙන්නේ කියලා. ඒකේ බේසිකලි තියෙන්නේ අපි නෙට්වර්ක් එකක් ඩිසයින් කරන්නේ කොහොමද සහ ඒක මැනේජ් කරගන්නේ කොහොමද. එතකොට අපිට සර්වර් මොනිටරින් ඊට පස්සේ අර HMMP කියලා තියෙන ඕගොල්ලෝ මේවා ඉන් ඩීටේල් ඉගෙන ගන්න පුළුවන්. මම බේසික් අයිඩියා එකක් දෙන්නම්. ඊට පස්සේ මෙන්න මේ දේවල් ඊට පස්සේ වෙබ් සෝකර්ස් ඊට ඔන්න ඔය දේවල් මෙතනදී කවර් වෙනවා. ඒ වගේම තමයි මේකේදී අනෙක් අපිට ස්පෙෂල් දේ තමයි මම හිතනවා අපේ දැන් මම ප්‍රොඩක්ට් ඉන්ජිනියර් කෙනෙක් විදිහට මට ඒ ප්‍රොඩක්ට් එකේ end to end A to Z process එක ගැන අයිඩියා එකක් තියෙනවා. එතකොට මම අනිත් මගේ ටීම් මේ ස්ලට්ස් එක වැඩ කරනකොට ඒගොල්ලන්ට මේකෙදි මට එක එක අයිඩියාස් දෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අයිඩියාස් අරගෙන අන්න ඒ වගේ කියන්නේ DevOps part එක ඇතුළේදී අපි මේකේ deployment process එක ඇතුළේදී අපි network කොහොමද secure කරගන්නේ ඒවා monitor කරගන්නේ අන්න ඒ part එක ගැන මට මේ NDM මොඩියුල් එක ඇතුලේ මේ ලොකු අනුභවයක් ආවා.
මේ තියෙන්නේ මොනවද මේ ඉන්ඩියන් මොඩියුල් එක ගත්තාම අපි ඒකෙදි අර ඉන්ඩස්ට්‍රි එකේ කොහොමද ඒක යූස් වෙන්නේ කරේ. එක්සැම්පල් එකක් විදිහට අපිට පුළුවන් දැන් මම මොකක් හරි කම්පැනි එකක වර්ක් කරන්න යනකොට ඒකෙදි මට දෙන ටාස්ක් එක තමයි මේ ඔෆිස් එකේ සම්පූර්ණ නෙට්වර්ක් එක ඩිසයින් කරන්න. එතකොට අපිට මේ NDM එකෙන් ඒකට ඕනේ බේසික්ස් ටික දෙනවා. ඊට පස්සේ අපි VPN සෙට් වැඩ කරන්න පුළුවන් අන්නේ දේවල් ගැන බේසික් ටික දෙනවා. එතනින් පස්සේ අපිට පුළුවන් මේ ඒ කියන්නේ ඒතර දේවල් අපි ස්ටඩි කරලා ඒ සම්පූර්ණ ඒ ටාස්ක් එක අපිට කම්ප්ලීට් කරන්න. ඊට අමතරව අපි ක්ලවුඩ් එක කොහොමද වැඩ කරන්නේ, ඊට CI/CD පයිප්ලයින් හදන්නේ කොහොමද හරි විදිහකට, අන්න ඒ දේවල් ගැන පොඩි අයිඩියා එකක් දෙන්න. ඊට පස්සේ අපි යන්නේ SNMP. මම මෙතන බේසිකලි මෙන්ෂන් කරලා තියෙන SNMP කියන එක. කියන්නේ ඔයගොල්ලෝ අහලා ඇති Prometheus data dog අන්නේ වගේ. එතකොට මේක මේ Prometheus කියන එක අපිට අර බේසිකලි තියෙන මොනිටරින් ඇනලිටික්ස් සිස්ටම් එකක් ඕපන් සෝස්. ඒතකොට මෙන්න මේවා අපිට යූස් කරගෙන අපේ මොනිටරින් ප්‍රොසෙස් එක කරන්න පුළුවන්. අපේ ඇප්ස් තියෙනවා, සර්වර්ස් තියෙනවා, අපේ Docker containers, ඊට පස්සේ අන්නේ දේවල් අපිට මොනිටර් කරගන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ හැම දෙයකටම අදාළ බේසික්ස් ටික වැටෙන්නේ මෙන්න මේ NDM කියන මොඩියුල් එක ඇතුළේ. ඔව් ඊට පස්සේ data dog වලින් ඒවා තමයි. cloud based monitoring system එක ගැන අපිට කියන්නේ මම මේ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේදී අපි යූස් කරන දේවල්. එතකොට අපිට ඉන්ඩස්ට්‍රි එක ඒ කියන්නේ යූස් කරන දේවල් කියන්නේ යූස් කේසස්. ඒතකොට අන්න ඒ දේවල් වලදී මෙන්න මේ NDM මොඩියුල් එක අපිට ගොඩාක් මේ වැදගත් වෙනවා. ඒ කියන්නේ අර ඒකට අවශ්‍ය වෙන බේසික්ස් ටික අපි කියන මූලික අඩිතාලම දාගන්න මෙන්න මේ ටික මේ කියන්නේ ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඕක තමයි NDM මොඩියුල් එක ගැන තියෙන මේ කියන්නේ ක්ලියර් ඩෙෆිනිෂන් එක වගේ. ඒක තමයි මම කියන්නේ බේසික්ස් ටිකෙත් එක්ක අපි කොහොමද ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ වැඩ කරන්නේ. ඔව්. ඇත්තටම ඒක ඇත්තටම අර ගොඩක් හොඳට එක්ස්ප්ලেইন කළා. දැන් සාමාන්‍ය සමහර දේවල් තියෙනවා අර අපි හරියට ඒක කොහෙද ප්ලේස් වෙන්නේ කියන එක අවබෝධ කරගත්තේ නැත්නම් සමහර දේවල් තියෙනවා අපිට හරියට ඔලුවට යන්නේ නැහැ. අර ඔය වගේ හරියටම අපි ඉගෙන ගන්න දේ කොතනද ඇප්ලයි වෙන්නේ, කොතනද ඇප්ලයි කරන්න ඕන කියන සමහර දේවල් ඉගෙන ගත්තට පස්සේ අර සමහරක් දේවල් අපි අර විහිං දේවල් පොඩක් අපේ මේ කමිට්මන්ට් එක දීලා ඉගෙන ගන්න. ඒක ඇත්තටම හොඳ එක්ස්ප්ලেইন කරපු එක. මේ අපි පොඩ්ඩක් මතක් කළොත් මේ දැන් ඔය කියපු නෙට්වර්ක් ඩිසයින් ඇන්ඩ් මැනේජ්මන්ට් එකේ අපි දන්නවා දැන් අපි ඉදිරියේදීත් කොහොමද කතා කරනවා PUF සහ ITPM කියන මොඩියුල්ස්. ඒවල සාමාන්‍යයෙන් ගෲප් ප්‍රොජෙක්ට් කරන්න තියෙනවා, ගෲප් එකක් හදාගෙන. දැන් මේ නෙට්වර්ක් ඩිසයින් ඇන්ඩ් මැනේජ්මන්ට් කියන එකයි තව ඉදිරියේදී අපිට කතා කරන්න තියෙන අනිත් මොඩියුලුත් එක්ක මේවා ගොඩක් ඇත්තටම අපේ ඉන්ඩිවිජුවල් විදියට යන මොඩියුල්ස්. මේකේ පොඩ්ඩක් මතක් කළොත් සාමාන්‍යයෙන් දැන් අපි නෙට්වර්ක් ඩිසයින් ඇන්ඩ් මැනේජ්මන්ට් කියන මොඩියුල් එකට ආවට පස්සේ මිඩ් ටර්ම් එකක් තියෙනවා. ඒ වගේම ෆයිනල් එකක් තියෙනවා. අර ඕවරෝල් නිකන් මේකේ මොඩියුල් අවුට්ලයින් එකේ කොහොමද මිඩ් ටර්ම් එකේ මොනවාද තිබ්බ ලැබ් ටෙස්ට් තිබ්බද අර ඒ දේවල් ෂෝට් එකක් අපි මතක් කරගත්තොත්. ඔව් ඇත්තටම මේකේ ලැබ් ටෙස්ට් දෙකක් තිබ්බා. මට එකක් තිබ්බා වෙබ් සොකට් වල. මට ඇත්තට මේක එක්ස්ප්ලেইন කරන්න බැරි වුණා. මේ වෙබ් සොකට් කියලා අපිට තියෙනවා අන්තිමටම මේ ඒ කියන්නේ සොකට් මේ වෙබ් සොකට් කියන එකේදී අපිට අර රියල් ටයිම් data ඒ කියන්නේ රියල් ටයිම් කනෙක්ෂන් හදාගන්න අපි සර්වර්ස් ඇතුලේ. එහෙම නැත්නම් අපි client side server side ඇතුලේ රියල් ටයිම් කනෙක්ෂන් හදාන ඔන්න ඔය process එක තමයි වෙබ් සොකට් වලදී තියෙන්නේ. එතකොට අපිට තිබ්බේ එක lab test එකක් තමයි. ඒකෙදි තිබුණා මේ මේකේ සර්වර් සයිඩ් එක ක්ලයන්ට් සයිඩ් එක ගියාම එකක් රියල් ටයිම් සර්වර් සයිඩ් එකකින් එන්නන එක. ඕක තමයි තිබ්බ එක ලැබ් ටෙස්ට් එකක්. මේ වර්ෂ ඔයාලට අයිඩියා එකක් තියෙනවද ඒ ගැන කොහොමද? මටත් මේකේ මේ ලැබ් ටෙස්ට් අර සොකට් එක තියව මතකයි. මට අනිත් එක නම් මේ මතක නැහැ. මේ මට මේකේ මොඩියුල් අවුට්ලයින් එක සුට්ටක් කියන්න පුළුවන්. NDM එකේ දැන් මේක ක්‍රෙඩිට් 4ක මොඩියුල් එකක්. එතකොට දැන් මිඩ් එකට මෙයාලා 20% දෙනවා. ෆයිනල් එකට 50%, ඊට පස්සේ CA කම්පොනන්ට් එක 50%, මිඩ් එක 20%, ලැබ් ටෙස්ට් එකක් තියෙනවා ඒකට 20%, ඊට පස්සේ ස්පොට් එකක් තියෙනවා 10%. දැන් මේකේ ලෙක්චර්ස් තියෙනවා 8ක් තියෙනවා. මිඩ් එකට එන්නේ අර IS කියන්නේ ටෙස්ට් ලෙක්චර්ස් 4 තමයි මිඩ් එකට එන්නේ මිඩ් එක්සෑම් එකට. මිඩ් එකේ ඒ කියන්නේ මේකේ තියෙනවා මම දැන් කියන්නම් ලෙක්චර්ස් පළවෙනි 4 ISO මැනේජ්මන්ට් ෆ්‍රේම්වර්ක්. ස්ක්‍රීන් ෂෙයා කරගන්න පුළුවන්. මම ලයිව් ස්ක්‍රීන් එකේ නැහැ. මේ ෆස්ට් ලෙක්චර් එකේ ISO මැනේජ්මන්ට් ෆ්‍රේම්වර්ක් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ නෙට්වර්ක් සර්විස් බේස්ලයින් රූටින් කියලා එකක් තියෙනවා. නෙට්වර්ක් මොනිටරින්,
ඊට පස්සේ introduction to SNMP. ඒතකොට මේ SNMP intro එකට යනවා mid එකට MCQs අහනවා. එහෙම තමයි මේ NDM එකේ outline එක තියෙන්නේ module outline. හරි. ඊට පස්සේ අපි ෆෝකස් කරන්නේ අපේ අනිත් මොඩියුල් එකේ තමයි programming application and frameworks. අර දැන් අපි කලින්ම කතා කරද්දි කිව්වනේ අපිට group project දෙකක් කරන්න තියෙනවා කියලා. එතකොට ඒ කරන්න තියෙන group project වලින් එක group project එකක් තමයි ඔය කියන programming application and framework කියලා කියන්නේ. අපි අවිශ මේ ඒකත් පොඩක් කන්ටිනියු කරගෙන යමු. අර මොකද අර කලින් එක්ස්ප්ලেইন කළා වගේ හොඳට කොහොමද අතර මේ programming application and framework එකත් අපේ day to day life එකේ අපි ඉස්සරහට මොන හරි industry එකට place වෙනවා නම් කොහොමද ඒවා අපි apply කරන්නේ? මේ ටිකත් cover කරගෙන ඊට පස්සේ අපි එතකොට හරි අපි දැන් ෆැස්ට් එකේ කියව නැත්නම් programming application framework මේක ගත්තාම මට ස්ලිප් එකේ හම්බ වුණ ඉන්ඩස්ට්‍රි එකට කියන්නේ අපි ඉන්ඩස්ට්‍රි එකට ඕනනේ අපි පර්සනලි වැඩ කරනකොට උනත් ඒ කියන්නේ එහෙම නැත්නම් ෆ්‍රීලාන්සින් තරයකට ඒතකොට මේ හැම දෙයකටම ඒ කියන්නේ most important මොඩියුල් එක විදිහට මට ගන්න පුළුවන් එක තමයි මේ ෆැස්ට් එක. මොකද කලින් තිබ්බ දේවල් වලින් අපි බේසික්ස් ටික කවර් කරගත්තා. බට් මේ පැෆ් එකේදී තමයි අපිට කොහොමද අපි දැන් අපි IT ඉන්ඩස්ට්‍රියට එනවන ඒ කියන්නේ IT ඉන්ඩස්ට්‍රියට අපි එන්ටර් වෙනකොට අපිට තියෙන එක වුණක් තමයි අපිට කෝඩ් කරන්න ඕනේ. ඒකෝට ඒ කෝඩ් කරන අපි එක ෆ්‍රේම්වර්ක්ස් ඊට පස්සේ ඔන්න ඔය දේවල් ගැන අපි කතා කරන්නේ. ඒකෝට මේ පැෆ් එකේදී තමයි අන්න මේ දේවල් ටික හරියටම අපිට මේ කියන්නේ ඉගෙන ගන්න පුළුවන් මේවා කොහොමද වෙන්නේ කියලා. එතකොට මම මුලින්ම කිව්වොත් එහෙම මේක මම කලින් NDM එකේදී කිව්වා වගේ අපිට පැෆ් එකක් මට කියන්න පුළුවන් 100%ම ඉන්ඩස්ට්‍රි ෆෝකස් වෙච්ච මොඩියුල් එකක් කියලා. ඒකට හේතුව තමයි අපි ගොඩක් වෙලාවට එක ෆ්‍රේම්වර්ක්ස් ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් යූස් කරනවා. ඒතකොට මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් එක අපිට ඇවිත් වෙන ඊළඟ ෆ්‍රේම්වර්ක්ස් කියලා එකක් අපි ගොඩක් ගන්නවා. ඊට පස්සේ ස්ප්‍රින්ග් බූට් අන්නේ වගේ එක ෆ්‍රේම්වර්ක්ස් එක අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ පැක්ටිකේදී අපිට මුලින්ම කියනවා අපි කොහොමද මේ ෆ්‍රේම්වර්ක් එක වැඩ කරන්නේ? ෆ්‍රේම්වර්ක් එක කියන්නේ මොකක්ද? ඊට පස්සේ මේ වගේ තියෙන key concepts මොනවාද මෙන්න මේ දේවල් ගැන අපිට මේ ටැෆ් එකේදී එක්ස්ප්ලেইন කරලා දෙනවා. ඊට පස්සේ තමයි අපි එතනින් move වෙන version control එක. ඒ කියන්නේ ෆැස් එකේ අපිට දෙවෙනි ලෙක්චර් එක වගේ දෙක තුන වගේ ලෙක්චර්ස් වල දෙන version control එක. ඒතර මේකෙදි තමයි දෙන අපි ඉන්ඩස්ට්‍රි එකට ගිහින් අපේ හිතන්න අපේ ටීම් එකේ ඉන්නවා 10 දෙනෙක්. ඒතර මේ 10 දෙනා එක්ක අපි වැඩ කරනකොට අපිට collaborate කරලා වැඩ කරන්න. ඊට අමතරව අපිට තියෙන අපි මොකක් හරි product දැන් මොකක් හරි product එකක් ගන්නකොට ඒකේ තියෙන එක එක versions. ඒ කියන්නේ අපි මොකක් හරි mobile app එකක් හෝ එහෙම නැත්නම් web app එකක් ගන්නකොට ඒකේ එක එක versions තියෙනවා. ඒ කියන්නේ MVP through ඉඳන් ඊට පස්සේ enterprise level මේ application එකකට එනකම් අපි ඒකේ versions ටික control කරනවා. ඒතර මෙන්න මේ process එකේදී අපි ගිහිල්ලා එතනදී අපිට වෙන්න පුළුවන් අපි QA කෙනෙක් එහෙම නැත්නම් BA කෙනෙක් ඕනෙම රෝල් එකකදී software industry එකේ අපිට මේ version controlling කියන එක ඕනේ. අන්න ඒකට පොඩි ප්‍රැක්ටිස් එකක් මේ version controlling වෙන්නේ කොහොමද? අපි ඒකේ branching ඒ කියන්නේ branch කොහොමද කඩන්නේ? ඊට පස්සේ ඒ branching වලදී අපි කොහොමද ඒවත් එක්ක වැඩ කරන්නේ? අපි මේ branch name කරන්නේ කොහොමද? අනිත් අයත් එක්ක collaborate වෙන්නේ කොහොමද මේක ඇතුලේ? ඊට පස්සේ ඔය දැන් අපි mainly කතා කරන්නේ git ගැනනේ. ඒතකොට git එක්ක ඊට පස්සේ git hub ගැන නන්නේ. ඒ කියන්නේ එක තියෙනවා මේ version controlling මේ softwares එකක් තමයි GitHub ඊට පස්සේ GitLab ඔය වගේ. ඊට පස්සේ අපිට ගොඩක් familiar එකනේ GitHub එක. ඒතකොට මම මෙතනදි ගත්ත එකක් තමයි personally අපි කොහොමද GitHub එක through collaborate කරලා වැඩ කරන්නේ. ඒතකොට කලින් සටින්ස් කිව්වා වගේ අපිට දැන් group project එකක් තියෙනවානේ. අන්නේ group project එකේදීත් අපිට එක මේ එකක් තමයි අපි මේ instructors lecturers ලා බලපු දෙයක් තමයි අපි කොහොමද අපේ project එකට fully මේ version control කරලා තියෙනවා. අපි commit කරලා තියෙනවාද? අපි branching හරියට කඩාගෙන තියෙනවාද? අපි branch හොඳට name කරලා තියෙනවා. අපි best practices අපි use කරලා තියෙනවාද? අන්නේ දේවල් ගැන අපි මේගොල්ලෝ consider කරනවා. ඒතකොට ඒකදී අපිට marks වීමක් හම්බ වෙනවා. ඒතකොට ඊළඟට අපි යනවා මේකේ දැන් ඊළඟට අපි web application හදනවා. අපි product software industry එකේ ඉන්නකොට අපි web application හදන්න වෙනවා. ඒතකොට මේකේ basic concepts තමයි දැන් ගොඩක් අය දන්නේ නැහැ. API එකක් කියනවා. හැමෝම දැනගෙන ඉන්නේ API එකක් කියන්නේ මේ අර ඒ කියන්නේ common example එක තියෙන්නේ waiter කෙනෙක් ඉන්නවා ඊට පස්සේ chef ඉන්නවා ඒ අතරමැදියෙක් විදියට ඉන්නවා කියලා hotel එක. ඒතකොට අන්න එතනින් එහාට ගිහිල්ලා මේකේ කොහොමද මේ concept එක අපි මේ වැඩ කරන්නේ කියන එක ගැන හොඳ explanation එකක් දෙනවා මේ PAP එකේ web application architecture කියන lecture. ඒ කියන්නේ ඒ part එක ඇතුළේ. ඒතකොට API කියන්නේ මොකද්ද? ඊට පස්සේ ඔය monolithic microservices architectures ගැන
ඒ කියන්නේ දැන් අපිට ගොඩක්ම ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්න තියෙන මයික්‍රෝ සර්විස් ආර්කිටෙක්ට්ස් එක. අපි ඔය අපේ නෝමල් යුනි ප්‍රොජෙක්ට් වල අපි ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ මොනොලිතික් වුණාට අපිට එතනින් එහාට ගිහිල්ලා වැඩ කරන්න තියෙන ගොඩක් මයික්‍රෝ සර්විසස් ආර්කිටෙක්ට් වල. එතකොට ඒකට තියෙන අර නිකන් අපේ ඒ කියන්නේ බේසික් ස්ටෙප් එක තමයි මේ මෙතනින් මේ පැත්ත එකෙන් කියන්නේ. එතකොට ඊළඟ එක තමයි REST API. දැන් අපි ගොඩක් වෙලාවට ගන්න අපි API එකක් කියනකොට දන්නේ ගොඩක් අය REST API එකක් කියන. ඒ කියන්නේ අපි HTTP method එක අපි කොහොමද වැඩ කරන්නේ කියන එක තමයි දන්නේ. එතකොට මෙන්න මේ දේවල් ගැන හොඳ explanation එකක් දෙනවා මේ tax කියන module එකට. එතකොට ඒකේ දැන් authentication authorization කොහොමද අපි handle කරන්නේ ඊට පස්සේ දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඒ කියන්නේ ඒගොල්ලන්ට කෝඩ් කරන්න තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ YouTube බලාගෙන කෝඩ් කරන එක. බට් මෙතනදී අපිට හොඳ මේ කියන්නේ අපිට හොඳ එක්ස්ප්ලනේෂන් එකක් දෙනවා මේකේ කොහොමද REST API එකක් කියන්නේ ඒක වැඩ කරන්නේ කොහොමද. එතකොට දැන් එක එක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල වෙනස් නේ. කියන්නේ දැන් අපි Node.js වල එක විදියක්, Spring Boot වල එක විදියක්. බට් මේකේ අර බේසික්ස් ටික අපිට අහු වුණාට පස්සේ අපිට REST API එකක් තනියම ලියා ගන්න තැනට අපිට මේ ඇවිල්ලා පුළුවන්. ඒත් එක්කම තමයි දැන් authentication authorization කියන එක අපිට සමහර අවස්ථාවලදී එක එක විදියට හැන්ඩල් කරන්න වෙනවා. එතකොට අන්න මේ දේවල් වලදී අපි දැනගෙන ඉන්න බේසික්ස් ටික. දැන් ගොඩක් අය කියන්නේ ඔය ඒගොල්ලන්ට කෝඩ් කරගatti කොහොමද ඒක හිතාගන්න මේක. ඒගොල්ලන්ට මෙන්න මේ බේසික්ස් ටික අහුවෙලා නැති. අන්න ඒක නිසා මේ REST API කියන පාර්ට් එක ඇතුළතදී ඒක හොඳට කවර් කරනවා මේ ටැක් මොඩියුල් එක ඇතුළතදී කොහොමද මේ දේවල් කරන්නේ, මොකද්ද OAuth කියන්නේ, JWT කියන්නේ මොකක්ද, ඒව මැනේජ් කරන්නේ කොහොමද, ඔතෙන්ටිකේෂන් වෙන්නේ කොහොමද, අන්න බේසික් ඔතෙන්ටිකේෂන් වලදී කොහොමද ඒක මේ අන්න ඒ දේවල්. එතකොට ඔන්න ඔය ටික පැක්ස් එකේ මුල් පාර්ට් වල තියෙනවා. ඊට පස්සේ අපි ඔතනින් මූව් වෙනවා. මට මතක විදිහට මෙතෙන්ට එනකන් තමා මේ මිඩ් ටර්ම් එකේදී. ඊට පස්සේ ඒක වාර්ෂ එක්ස්ප්ලেইন කරා. ඊට පස්සේ අපි යනවා ෆ්‍රන්ට් එන්ඩ්ස් ඩෙවලොප්මන්ට් වලට. ඒ කියන්නේ මේක තව පාර්ට් එකක් දෙනවා ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොප්. මොකද අපිට ප්‍රොජෙක්ට් එකේ තියෙන්නේ වෙබ් ඇප්ලිකේෂන් එකක් හදන්න. ඒ කියන්නේ Spring Boot plus React. ඒතර ඔන්න ඔය දෙක යූස් කරලා තමයි තියෙන්නේ. ඒක ඩිප්ලොයි කරන්න ඕනේ ඔන්න ඔය ප්‍රොසෙස් එකට. එතකොට මේ ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට් වලදී ගොඩක් අය හිතේ තියාගෙන ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොප් කරනවා කියන්නේ ඒගොල්ලෝ normal web page එකක් හදනවා කියන. බට් ඒක නෙමෙයි එතන තියෙන්නේ. ඒක අපි සම්පූර්ණයෙන්ම දැනගන්න ඕන DOM එකක් කියන්නේ virtual DOM එකක් කියන්නේ JSX කියන්නේ මොනවාද? ඊට පස්සේ අපි state manage කරගන්නේ කොහොමද? props hooks කියන්නේ මොනවාද? React වල ඔන්න ඔය දේවල් ගැන හොඳ idea එකක් දෙනවා මේ පාර්ට් එකේදී ට්‍රැෆික්. ඊට පස්සේ ඒක through අපිට පුළුවන් ඕන ඊට පස්සේ දැන් අපි React based වෙච්ච Next.js ඔය වගේ මේ framework එක්ක අපිට ඒ කියන්නේ හොඳ ඒ කියන්නේ මේ මොඩියුල් එකෙන් පස්සේ අපිට අර බේසික් අයිඩියා එකකින් ඉඳන් අපිට ඕන විදිහකට ඊට පස්සේ අපිට SaaS application එකක් වුණත් ඕන application එකක් හදාගන්න අර අපිට foundation එක වැටිලා තියෙනවා. එතකොට ඕකත් එක්ක අපි ඊළඟට move වෙනවා DevOps එකට. ඒ කියන්නේ මේකදී කියන app එක deployment කරන process එක තමයි. ඒ කියන්නේ මට මතක විදිහට මේක in detail explain කරන්න බත් මේකේ basic ටික අපි දැනගත්තාම ඒ කියන්නේ ඒකේ responsibility එකක් තමයි අපි හැම වෙලාවෙම දෙයක් අපිට තේරෙන්නේ නැත්නම් ඉතින් යාට අපි ඉගෙන ගන්න. එතකොට මේ හැම මොඩියුල් එකම කියන්නේ අපිට බේසික්ස් ටික කියලා දෙනවා. අපිට ෆවුන්ඩේෂන් එක දෙනවා. එතනින් පස්සේ අපි ඒ ලැඩර් එක යනවා. ඒතරම් මේකෙන් තමයි මේ DevOps part එකේදී අපිට app එක deploy කරන්නේ කොහොමද? DevOps වල principles මොනවාද? ඒ කියන්නේ අපිට කෙනෙක් හිතන්න පුළුවන් DevOps කියන්නේ cloud එකක දාලා ඒක deploy කරන එක. බට් එහෙම නෙමෙයි. ඒක එක එක principles එක ගිහිල්ලා මොකද අපිට යම් වෙන්නේ industry එකේම නැත්නම් මේ world එකේ එක එක use cases. ඒ use cases වලදී අපි කොහොමද ඒක මේ ඉගෙන හරියට manage කරගන්නේ මේ principles අපි apply කරන්නේ කොහොමද අන්නේ දේ. ඊට පස්සේ මේ CI/CD pipeline එකක් හදාගන්නේ කොහොමද? ඊට පස්සේ CI/CD කියන්නේ මොකක්ද? ඊට පස්සේ දැන් ගොඩක් යනවා ඊළඟට automation පැත්තට. ඒතොර අන්නේ වගේ infrastructure automation කියන්නේ මොකක්ද? ඒතොර ඒක කරන්නේ කොහොමද අන්නේ දේවල්. ඊට පස්සේ ඊට අමතරව software testing. ඒතොර ඔන්න ඔය process එක කතා කරන ඔය DevOps part එක ඇතුලේ pack එක. ඊළඟට අපිට තියෙන අනිත් එක තමයි software quality assurance. ඒකෙදි කරන්නේ සම්පූර්ණ අපේ QA part එක QA process එක මොකක්ද? ඒකේ අපි ඒක කොහොමද software development life cycle එකට app වෙන්නේ? කියන්නේ CI/CD එකේ කොහොමද QA process එක වෙන්නේ? ඊට පස්සේ දැන් ගොඩක් companies වල යන්නේ agile method එක. ඒතකොට මේ method දෙකත් එක්ක කොහොමද වැඩ කරන්නේ? ඊට පස්සේ ඒකට එක DevOps connect වෙන්නේ කොහොමද? ඒ කියන්නේ අපිට අනිවාර්යෙන් DevOps part එකක් වෙන QA process එක. ඒතොර මේ දේවල් කරගන්නකොට ඔන්න ඔය පාර්ට් එක fully cover වෙනවා මෙන්න මේ පැක් කියන මොඩියුල් එක ඇතුලේ. ඒතොර අර මම ඒකයි මුලින්ම කිව්වේ
අර අපිට ඉන්ඩස්ට්‍රි එකට ඕන වෙන ඒ කියන්නේ ෆුල් කවරේජ් එකක් දෙනවා මෙතන. ඒ කියන්නේ හරියට පැක් මොඩියුල් එක අපි කරගත්තොත් අපිට ඕනේ ඒ කියන්නේ මට කියන්න බෑ මේක 100% ඉන්ටර්වයුව එකට ෆේස් කරන්න පුළුවන් කියලා. බට් අපිට එතනින් එහා ඉගෙනගෙන දෙයක් ඒක මේ ඒක through අපිට දැන් ඉන්ටර්න් එකක් නැත්නම් ඉන්ටර්න් එකක් හොයාගන්න එකට ඒ හැම දෙයකම මේක මේ ගොඩක් ඉම්පෝර්ටන්ට් වෙන මේ මොඩියුල් එකක් තමයි මේ පැක් එක කියන්නේ. ඔව් ඒක ඇත්තටම දැන් අර අපි කලින් ඕන තරම් ප්‍රොජෙක්ට් කරලා තියෙනවා සෙකන්ඩ් ඉයර් වෙනකන් ඒ වෙද්දිත් සමහරක් කාට ඇත්තටම ඔය බේසික් කියන්නේ මේ අර YouTube බලලා තනියෙන් ඉගෙන ගන්න self learning කරන කට්ටිය ඇත්තටම version controlling පැත්ත GitHub ඉගෙන ගන්න යනවා. නමුත් අර ඇත්තටම මේ මොඩියුල් එකක් ඇතුළත ඔහොම දේවල් උගන්වලා තියෙන එක ඇත්තටම ගොඩක් හොඳ වෙයි. මොකද ගොඩක් කට්ටියට සමහරක් version control basic එක නැහැ අර ඒ idea එක මේ ඉතින් ඇත්තටම ඕ මොකද ගොඩක් අය දන්නේ ඒගොල්ලෝ ගිට් එකට පුෂ් කරනවා බ්‍රාන්ච් එකක් නියම කරගෙන ඒ බ්‍රාන්ච් එක මේ කඩාගන්න ඒගොල්ලෝ GitHub එකේ වෙබ් ඇප් එක. ඔව් ඒතකොට එහෙම නැතුව කොහොමද අපි ටර්මිනල් එකක් වෙන්නේ ඉඳලා කරන්නේ? ඒතකොට ඔන්න ප්‍රොසෙස් එක ගැන අපිට මේ හොඳ අයිඩියා එකක් තියෙනවා මේ ටැක් මොඩියුල් එක. ඔව් ඒක ඇත්තටම හොඳ. දැන් සාමාන්‍යයෙන් අපි කැම්පස් එක මේ තියෙන ටයිම් පීරියඩ් එකේදී ගොඩක් ඔය GitHub නේ යූස් වෙනවා. GitLab වල යූස් වෙද්දී CI/CD pipeline ගැන ඇත්තටම මේ හොඳට එක්ස්ප්ලেইন කරනවා. ඇති කියලා මට හිතෙනවා. ඇත්තට මේ දීප එක්ස්ප්ලනේෂන් එක ඇත්තටම හොඳට මේ ටික එක්ස්ප්ලেইন කරනවා. මේ එහෙමනොත් වර්ෂයක් පොඩ බලමු මේ කියන්නේ ප්‍රෝග්‍රෑමින් ඇප්ලිකේෂන් ඇන්ඩ් ෆ්‍රේම්වර්ක් කියලා කියන්නේ අර කලින් කිව්වා වගේ දැන් ප්‍රොජෙක්ට් ගෲප් එකක් විදිහට අපිට කරන්න තියෙන දෙයක් අපි පොඩ්ඩක් මතක් කරගෙන ගියොත් සාමාන්‍යයෙන් මෙම්බර්ස්ලා කී දෙනෙක් විතර ඉන්න ඕනේද, කොහොමද මෙම්බර්ස්ලා ඉන්නකොට කොහොමද යාළුවෝ කන්ට්‍රිබියුෂන් එක මොන විදිහට බෙදාගත්තොත් හොඳ, ටීම් ලීඩර් කෙනෙක් කියනනම් මොන විදිහට වැඩ කළොත්ද හොඳ, අර ඒ වගේ දේවල් පොඩ්ඩක් මතක් කරගෙන මේකේ අර මොඩියුල් අවුට්ලයින් එක අර කලින් කතා කළා වගේ කොහොමද සාමාන්‍යයෙන් මිඩ් එකට ලකුණු කැඩෙන්නේ, ෆයිනල් එකට කොහොමද ඒ දේවල් පොඩ්ඩක් වර්ෂයක් මතක් කරගෙන. මේකත් ක්‍රෙඩිට් 4ක මොඩියුල් එකක්. ඒතකොට අර අවිෂ අර එක්ස්ප්ලেইন කරපු ඔක්කොම දේවල් ටික ලෙක්චර්ස් 10කට දාලා මේ ලෙක්චර්ස් 10කින් තමයි මේ ටක් මොඩියුල් එක කියලා දෙන්නේ. එතකොට මේකේ ෆයිනල් එක 40%. මේ ඉතුරු 60% ම හම්බෙන්නේ මේ CA කම්පෝනන්ට් එක. ඒකෙනුත් ඒතකොට 30% තමයි මේ ඔය ගෲප් ප්‍රොජෙක්ට් එකට හම්බෙන්නේ. මිඩ් එකට 20%, ඊට පස්සේ ප්‍රැක්ටිකල් ටෙස්ට් දෙකක් තියෙනවා. ඒ දෙකට 10% හම්බෙනවා. දැන් මේකෙත් මේ අර ගෲප් අසයින්මන්ට් එකේ මේ අර අවුට්ලයින් එක තියෙන මම ඒක සබ්ජෙක්ට් එක ගන්න අපි පොඩ්ඩක් කොහොම ස්ක්‍රීන්ෂොට්. දැන් හරි. මේ පහළම අර ටේබල් එකේ තියෙනවා මේකට මාක්ස් හම්බෙන විදිහ කොහොමද? මෙතන. එතකොට දැන් මේක විදිහට ડોකියුමන්ටේෂන් පාර්ට් එකට මේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකේම ડોකියුමන්ටේෂන් පාර්ට් එකට 15 මාක්ස් හම්බෙලා තියෙනවා. ඒකට අර ඉනිෂියල් ડોකියුමන්ට් එකටයි ෆයිනල් ડોකියුමන්ට් එකටයි හොයනවා. අර මේක පොඩ්ඩක් බලුවා නම් තේරෙනවා මේ කොහොමද මොනවාද ඕනේ මොනවාද බලන්නේ කොහොමද ලකුණු දෙන්නේ කියලා. ඊට පස්සේ අර ඉන් ක්ලාස් රිවිව්ස් එක 10 මාක්ස් හම්බෙලා තියෙනවා. ටෙස්ට් API එකට 30 මාක්ස් හම්බෙලා තියෙනවා. මේ අපි පොඩ්ඩක් මතක් කළොත් දැන් අපි අර අපේ සෙකන්ඩ් ඉයර් ෆස්ට් සෙමිස්ටර් එකේ අතරම ගත්තොත් තිබ්බ මොඩියුල් එකක් HCI human computer interaction කියලා එකක්. ඒකේ අතරම මිඩ් එකක් තිබෙත් නෑ අපිට මුල් කාලේ ඉඳලම අර නිකන් වෙබ්සයිට් එකක UI ටික ඩිසයින් කරගෙන යන්න තිබ්බා. අර මේ තියෙන අපිට third year second semester එකට ඇවිල්ලා follow up කරන්න තියෙන මේ මොඩියුල්ස් වලින් එහෙම අර මිඩ් එකක් නැති කිසිම මොඩියුල් එකක් නෑ නේද? හැම එකම මිඩ් එකක් එනවනේ එහෙමනොත් නේද? මේකේ ITPM මොඩියුල් එකේ ITPM දෙකක් නැහැ. ඒක අර ෆුල් ප්‍රොජෙක්ට් එක කන්ටිනියු කරගෙන යන්න තියෙන්නේ. ඔව්. ඒකේ ෆුල් ප්‍රොජෙක්ට් එකයි ෆයිනල් එකයි. අනිත් වැදගත්ම දේ තමයි සාමාන්‍යයෙන් දැන් ඔය ගෲප් ප්‍රොජෙක්ට් එක කියපු ගමන්ම කට්ටියට අනිත් ලොකුම ප්‍රශ්න තමයි මෙම්බර්ස්ලා හොයාගන්න. මොකද මේ සමහර කට්ටිය හිතනවා ඒ අදාළ ටීම් ලීඩර්ගෙම සබ් ගෲප් වල ඉන්නවනේ. සමහරක් කාලවලදී අතරම දැන් අපේ කාලෙත් දැන් මොකක් කරේ කැම්පස් එකකින් අපේ බෙදුවට පස්සේ ආපහු කට්ටියව බෙදනවා අර ඒ විදියට හැරි විදියට හැදෙන්නේ නැති හින්දා මෙතනදී ඔයාලගේ අවුරුදු වලදී කියන්නේ කොහොමද සාමාන්‍යයෙන් මේ සබ් ස්ටේෂන් වලම හිටපු කට්ටියට අදාළව ටීම් මෙම්බර්ස්ලා තිබ්බද නැත්නම් ඒ ලීඩර්ගේ කට්ටියට මාරු වෙලා ගියද නැත්නම් එහෙම ඉෂුව එකක් තිබ්බ නැද්ද ඕන කෙනෙක්ට ක්‍රොස් වෙන්න පුළුවන් වුණාද කොහොමද සාමාන්‍යයෙන් තිබ්බේ? ඔව් මේකේ මට මතක විදිහට තිබ්බේ අපිට සබ් ගෲප්ස් වල හිටියා ඒක ඉෂුව එකක් තිබ්බේ නෑ. මට මතක විදිහට මේ අපිට ITPM එකට විතරයි මේ ප්‍රශ්නේ තිබ්බේ නැස්සේ පැක් එකේ ඉන්න ඕන ඒ ගෲප් එකේද මම. ඒ කියන්නේ ඕවරෝල් කොහොමද අර ටීම් වර්ෂ ලීඩර් කාර්යයක් තියෙනවද ඒක? ඒ මටත් ඒක මතකයි. ඔව් මාක්ස් හරි ප්‍රශ්නයක් තිබ්බ ඇත්තටම මෙතන.
ආ. ඒක එක මොඩියුල් එකක තිබ්බා ITPM හරි පැත්තේ. මට මතක නෑ ඔය ටැක්ස් ප්‍රශ්නේ එකේ. ITPM නෙමෙයි. ITPM එකට තමයි මං හිතන්නේ තිබ්බේ. ඒ ආ කියන්නේ ඕන එකකින් අවුලක් නෑ කියන්නේ. ෂේප් ඒක එකනේ. හරියට මේ පොඩ්ඩක් අර මේකේ තව මට පොඩි ඉෂුව එකක් ආවා මේ ප්‍රෝග්‍රෑමින් ඇප්ලිකේෂන් ඇන්ඩ් ෆ්‍රේම්වර්ක් කියන මේ මොඩියුල් එකේ දැන් අපිට අර හදන්න මේකේ කියන්නේ ඕවර්ऑල් අපිට අන්තිමටම හදන්න මොකක් හරි කියන්නේ වෙබ්සයිට් ඇප් එකක්ද කොහොමද හදන්න තියෙන්නේ මේකේ ඇතුලේ? ඕකේ තිබ්බේ ස්ප්‍රින්ග් බූට්. අපිට දුන්නේ ඒ කියන්නේ අර සෝෂල් මීඩියා ඇප් එකක් තමයි කියන්නේ අපිට ඉන්නේ. ඒ ආ. කියන්නේ ඒක බට් ඒගොල්ලෝ අපිට දෙන ස්පෙસિෆයි වෙච්ච ඒරියා එකක්. ආ. එක්සැම්පල් එකක් විදිහට අපිට තිබ්බේ ලර්නින් පැත්තට. ඒ කියන්නේ හ්ම්. එතකොට අපි හැදුවේ කියන්නේ අපේ ලර්නින් ප්‍රොග්‍රස් එක ට්‍රැක් කරගන්න එක. ආ. ඒ කියන්නේ මම මොකක් හරි අපි IT ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා නම් දැන් හිතන්න මම REST API ගැන ඉගෙන ගත්තා නම් මම REST API අද මෙන්න මේ කෝර්ස් එක ඉගෙන ගත්තා කියලා ඉවරලා ඒක පෝස්ට් එකක් විදිහට ෂෙයා කරනවා. ආ. ඊට පස්සේ ඒත් එක්කම ඒකේ එක කාඩ් එකක් විදිහට තිබ්බා. ඊට පස්සේ අනිත් පැත්තෙන් තිබ්බා ඒකෙදී අර අපේ ප්‍රොග්‍රස් එක ට්‍රැක් කරගෙන මම අද හ්ම්. කොච්චරක් කළාද මම අද මොනවද කරේ අන්න ඒ දේවල්. ඒක ඔන්න ඔය වගේ ප්‍රොසෙස් එකක් තමයි මේ ඔය තිබුණේ. ඒකේ වෙබ් ඇප් එකක් තියෙනවා. මට මතක විදිහට සමහර අය React Native වලුත් ඒක ආ. මේ හදලා තිබුණා. ඒ කියන්නේ මොබයිල් ඇප් එකක් ආ. විදිහට. හැබැයි එතන අපිට කියලා තිබ්බේ වෙබ් ඇප්ලිකේෂන් එකක් හදන්න. ආ. ඕක තමයි මේ කියන්නේ තිබුණේ කොහොමත් ඒගොල්ලෝ දෙනවා අපිට ඒ ඒරියා එක මොකක්ද කියලා. ආ. දැන් අර මට මතකයි ඊට කලින් සැරේක තිබ්බේ ෆුඩ් සම්බන්ධ මොකක් හරි එකකට. හ්ම්. ඒතකොට අන්න ඒ වගේ. එහෙම. ඒතකොට පොදුවේ හැමෝටම අර එකම එකක් තමයි දෙන්නේ කට්ටියගේ ඉතින් ඊට පස්සේ තියෙන ක්‍රියේටිවිටි එක අනුව ඒක වෙනස් වෙලා යනවා. ඔව්. ඒ කියන්නේ ලර්නින් පැත්තටද එහෙම නැත්නම් වෙන පැත්තකද කියලා දෙනවා. හ්ම්. ඒතකොට අපි තමයි ඒක එක එක මේවට ආ. හදාගන්න. ඒතර කොහොම කරත් අපිට ඒකේ ඉමේජස් ෂෙයා කරන්න, වීඩියෝ හ්ම්. ෂෙයා, ඒ කියන්නේ ඉමේජස් 3ක් තිබුණා. ඊට හ්ම්. පස්සේ ඒ කියන්නේ අපි කඩේ ඉමේජස් 3ක් ඇඩ් කරන්න ඕනේ. ඊට පස්සේ වීඩියෝ එකක් ඇඩ් කරන්න ඕනේ. ලයික් කමෙන්ට්ස් දාන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ සම්පූර්ණ ප්‍රොසෙස් එක ඇතුලේ කඩ් ඔපරේෂන්ස් ටික තියෙනවා. ආ. ඒ ක්‍රඩ් අන්න ඒ ඔපරේෂන්ස් විදිහට. ටිකයි අවසාන වශයෙන් ඒක මොකක් හරි ප්ලැට්ෆෝම් එකක අපි ඩිප්ලොයි කරලා තියෙනත් ඕනේ. ඒ ටික තමයි ඩිප්ලොයි කරලා තියෙන. ඒක ඩිප්ලොයි කරන එකට මම හිතන්නේ ලකුණු දුන්නාද නැද්ද මන් දන්නේ නැහැ. කොහොමද අපි ඩිප්ලොයි කරා ඒක. ආ. හරි. ඔව්. එතකොට ඒකෙන් මේ අපිට තිබ්බ ඒ කියන්නේ එක බෙනිෆිට් එකක් තමයි ඒකෙදී අපිත් එක්ක හිටපු ඉන්ස්ට්‍රක්චර් මේ ඉන්ස්පයර් වුණා. ඔව් ඊට ඒක. පස්සේ මොකද අපි ඩේටාබේස් එක ඩිප්ලොයි කරලා දීපා ඊට පස්සේ කියන්නේ ඕන තැනකින් අපිට මොන ලැබ් එකකින් වුණත් ඒක පෙන්වන්න පුළුවන්කම ඔව් ඒක වෙනවා. හරි. ඒතකොට අන්න ඒක තමයි තිබ්බ එතනදි බෙනිෆිට් එක. ඒක ඇත්තටම අර හොඳ පොයින්ට් එක. මොකද දැන් අපි සෙකන්ඩ් ඉයර් සෙකන්ඩ් සෙමස්ටර් සමහරක් වයෝ වලදීත් සමහරක් කට්ටිය හරි විදියට දැන් ඔය එක එක ඩිවයිසස් වල කන්ටිනියු කරගෙන ආවට පස්සේ හරි විදියට ඉන්ටිග්‍රේෂන් පාර්ට් එකක් කරගත්තේ නැති වුණාම ඔව්. සමහරක් කාට අරගේ තියෙන ෆීචර් එකක් මේකේ පෙන්න ගන්න බැරි වුණාම වයෝ වලදී ඇත්තටම අපිට හිතන්න තියලා ලකුණු අඩු වෙනවා. හැබැයි අපි ඔව්. ඩිප්ලොයිමන්ට් කරන එක කෙසේ වෙතත් අර හරි විදියට ඉන්ටිග්‍රේෂන් එකවත් කරගත්තේ නැති වුණොත් අනිවාර්යයෙන් අපිට ඒක ලකුණු ඔව් අඩු වෙනවා. ඒක කියන්න ඕන පොයින්ට් එක. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් ඉන්ටිග්‍රේට් ඒ කියන්නේ අපි ප්‍රොජෙක්ට් එක පටන් ගන්න කලින් ටීම් එකේ ලීඩර් හරි ඊට පස්සේ වෙන කෙනෙක් හරි රෙපෝ එකක් හදලා ඒ රෙපෝ එක through තමයි හැමෝම යන්න ඕනේ. ඊට පස්සේ Taman ඩේලි කරන දේ කමිට් කරලා ඉවර වෙලා ඊට පස්සේ ඒ කමිට් ප්‍රොසෙස් එක ඇතුළතදී කොහොමද වෙන්නේ ඊට පස්සේ ලීඩර් එකෙන් PR එකක් දාලා ඒවා ටෙස්ට් කරලා කෝඩ් රිවිව් කරලා ඔන්න ඔය ප්‍රොසෙස් වල ඒක ගොඩක් අය කරන්නේ. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ ඒක කරන්න එතකොට අපිටම තේරෙනවා මේක කොහොමද වෙන ප්‍රොසෙස් එක කියලා. ඒතකොට මම කියන්නේ ඩේ ටු ඩේ කෝඩ් කරන එක. මොකද අපිට අනිත් පැත්තත් ඒක ඩේ ටු ඩේ කෝඩ් කරන්න ඕනේ. හැබැයි අපිට වීක්ලි කරනවා නම් එහෙම නැත්නම් ඒ කියන්නේ සතියට දෙපාරක් කරනවා නම් අපිට පුළුවන් මේ අදාළ එක කමිට් කරලා දෙන්න. ඒතකොට අන්නේ කමිට් හිස්ටරි එක බලනවා මේ ඉන්ස්ට්‍රක්ටර් අපිට ගිහිල්ලා ඒ වයි. ඔව්. ඒක ඇත්ත. මොකද මේ දැන් සමහරකට අතන මාත් ඉන්ඩස්ට්‍රි එකේ සමහරක් ඔය ප්‍රොජෙක්ට් වල වැඩ කරගෙන යද්දී අර සමහරකට අර දාපු කමිට් මැසේජ් එකක් හින්දා සමහරකට ආපහු අර ප්‍රොජෙක්ට් එකම බේර ගන්න පුළුවන් වෙන වෙලාවල් තියෙනවා බෑකප් කරත්. ඒ හින්දා අර ඔව්. කමිට් මැසේජ් එකක් කියලා කියන්නේ ඇත්තටම මේ ප්‍රොජෙක්ට් එකක් කරගෙන යද්දී ඇත්තටම ලොකු මේ chance එකක් අපිට ආපහු රිකවර් කරගන්න හරි. හරි. එතකොට ඕවරෝල් ඔය ප්‍රෝග්‍රෑමින් ඇප්ලිකේෂන් ඇන්ඩ් ෆ්‍රේම්වර්ක් කියන මොඩියුල් එක යටතේදී ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. එමුණුත් අපි අපේ ඊළඟ මොඩියුල් එකට යමු. අපි ඊට පස්සේ හිතුවා තවත් ඊළඟට අපිට තියෙන ගෲප් ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්න. ඒ තමයි හැමෝම ආසම බලගෙන ITPM එකනේ. එතකොට මේ IT ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියන මොඩියුල් එකේ පොඩ්ඩක් කතා කරමු. එහෙමනොත් අර කලින් කතා කරපු ස්ට්‍රක්චර් එකටම මේ ITPM කියන මොඩියුල් එක යටතේ ඉගෙන ගන්න බේසික්ස් කොහොමද අපි ඉන්ඩස්ට්‍රි එකේ ඇප්ලයි කරන්නේ. ඒ වගේම තමයි වර්ෂයට පස්සේ එක්ස්ප්ලেইন කරලා දෙයි අපිට හරි විදියට මේකේ මොඩියුල් අවුට්ලයින් එකේ මොනවද සහ කොහොමද අපි හරි විදියට ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරන්න කියලා මේ එහෙම තව විෂය අපි ස්ක්‍රීන් එක ෂෙයා කරගෙන කන්ටිනියු කරමු.
හරි සජිත් එතකොට අපි ITPM එක ගත්තාම නැත්නම් IT ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්. හ්ම්. ඒතකොට එතන නවීනම තියෙනවා මේකෙදි ફોකස් කරන්නේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්. ගොඩක් අය හිතනවා මේකෙදි බලන්නේ කෝඩින් ගැන. ඒ කියන්නේ අපේ අර කොහොමද මේ ප්‍රොජෙක්ට් එක වෙන්නේ කියන එක. මේකෙදි තියෙන්නේ මේ ප්‍රොජෙක්ට් එක කොහොමද අපි IT වලදී අපිට එනවා අපි කම්පැනි එකට ගියපම නැත්නම් අපේ තියෙන ටාස්ක් එක තමයි මේ සම්පූර්ණ ප්‍රොඩක්ට් එකේ ප්‍රොජෙක්ට් එක මැනේජ් කරන. ඒතකොට මේකෙදි ගොඩක් කරාට බලන්නේ අන්නේ ඒ ස්කිල්ස් ටික. ඊට අමතරව මේකේ තියෙනවානේ දැන් අපිට ඒක ප්‍රොජෙක්ට් එකක් කරන්න ඒ ප්‍රොජෙක්ට් එකේ තියෙන අපිට පොඩි රිසර්ච් පේපර් එකක් මේ ලියන්න. ඒතකොට ඒ රිසර්ච් පේපර් එකත් එක්ක අපේ ඉගෙනීමක් හරි ගැප් එකක් හොයාගෙන ඒ ගැප් එක ෆුල්ෆිල් කරන එක තමයි මේකෙදි කරන්නේ. එතකොට අපි කරේ මේල් මයින් කියලා එකක්. ඒකෙදි තිබුණේ දැන් ගොඩක් වෙලාවට තියෙන අපිට මේලින් සිස්ටම් වලදී අර සම්පූර්ණ මේලින් ප්‍රොසෙස් එක ඔටෝමේට් කරන එක. අපි එතකොට ඒකෙදි මේ ටික කැටගරයිස් වෙන එක දැනට අපිට ඒක මේ ළඟදී තමා මේ අවුරුද්දේ මුල වගේ තමයි ඒක Apple වල ඉන්ට්‍රොඩියුස් කරේ. ඒතකොට අන්න ඒ වගේ එකදී අපිට මැනුවලි කැටගරි එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ කැටගරි ක්‍රියේට් කරගෙන ඉවර වෙලා ඒ කැටගරි එකට අපිට දෙන්න පුළුවන් කීවර්ඩ්ස්. එතකොට දැන් අපි normally කීවර්ඩ් එක sit කියලා කීවර්ඩ් එකක් දුන්නොත් එහෙම අපේ සම්පූර්ණ මේ මොකක් හරි මේල් එකක් එනකොට ඒක ඇවිල්ලා තියෙන ස්විච් එකකින් නම් ඒක එක්ස්ට්‍රැක්ට් කරලා නම් අර ස්විච් කියන කෝඩ් එකේ පෙන්නනවා. එතකොට අපිට ඒක ෆයින්ඩ් කියලා රිවිව් කරලා ඒක ඕකේ නම් එතනින් ඒක බලලා ඒ කෝඩ් එක ඇතුළේ තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් වැරදි නම් අපිට ඒක අදාළ ඒ කැටගරි එකට දාන්න පුළුවන්. ඒතකොට ඔන්න ඔය වගේ එකක් තමයි අපි කරේ මේල් මයින් කියලා. එතකොට දැන් මේකෙදි ITPM වලදී ඒගොල්ලෝ අපිට පළවෙනි ලෙක්චර් එකේදී කියන කොහොමද අපි මේ රිසර්ච් එකක් කරන්නේ? මොකක්ද මේ රිසර්ච් එකක් කියන්නේ? ඊට රිසර්ච් පේපර් එකක් කියන්නේ කොහොමද? එතකොට මේ මොඩියුල් එකේ තියෙන මේ පළවෙනි ලෙක්චර් එකේ තියෙන වැදගත්කම තමයි අපිට දැන් ෆෝර්ත් එකකට ගියාට පස්සේ අපිට තියෙන්නේ සම්පූර්ණයෙන් අවුරුද්දක් පුරාවට රිසර්ච් එකක් කරන්න. දැන් අපි මේ දවස්වල ඒකේ ටොපික්ස් හොයනවා. අපි දැන් ටොපික් ෆයිනලයිස් කරගන්න අපි සුපර්වයිසර් එක්ක කතා කරනවා. ඒතර ඔන්න ඔය ටයිම් වලදී අපි කොහොමද රිසර්ච් ගැප් එකක් හොයාගන්නේ? ඊට පස්සේ මොකද්ද මේ කන්ෆරන්ස් පේපර් එකක් කියන්නේ? අපි කොහොමද රිසර්ච් ප්‍රොබ්ලම් එකක් අයිඩෙන්ටිෆයි කරන්නේ? ඒතකොට ඔන්න ඕකට අදාළ වෙන බේසික්ස් ටික දෙන්නේ අපිට වෙනවා ITPM කියන එක. එතකොට ඒකෙදි වාර්ෂා ඉස්සරහට මේ එක්ස්ප්ලেইন කරන්නේ ඒක කොහොමද සම්පූර්ණ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. එතකොට ඔන්න ඔය ටික තමයි මේකේ පළවෙනි ලෙක්චර් එකකින් හෝ දෙකකින් කවර් කරන්නේ. එතකොට ඒකෙදි අපි අර දැන් ඒක රිසර්ච් පේපර් එකේ කොහොමද ආකිටෙක්චර් එක එන්නේ, කියන්නේ IEEE ෆෝමැට් එකට කොහොමද මේක හදන්නේ, ඊට පස්සේ අපි සයිටින් මේ ඒවා ලිස්ට් කරන්නේ කොහොමද, අන්න ඒ වගේ ඊට පස්සේ අපිට පුළුවන් ජර්නල් ආටිකල්ස් කියවලා කන්ෆරන්ස් පේපර්ස් කියවලා ඒ වගේ රිසර්ච් ගැප් හොයාගන්න. ඒතර ඔන්න ඔය දේවල් ටික තමයි මේ පළවෙනි එකේදී කවර් කරන්නේ. ඒකේ අපිට අර ෆියුචර් එකට ගොඩක් වැදගත් මේ ෆෝර්ත් ඉයර් රිසර්ච් මොඩියුල් එකට නිකන් ඒක එන්ට්‍රන්ස් එකක් වගේ තමයි මේක තියෙන්නේ. එතකොට අපි ඊළඟට යන්නේ මේක ඊළඟට කවර් කරන දේවල්. එකක් තමයි පළවෙනි එක තමයි ප්‍රොජෙක්ට් ක්වොලිටි මැනේජ්මන්ට්. දැන් ප්‍රොජෙක්ට් ක්වොලිටි මැනේජ්මන්ට් ඊට පස්සේ දැන් ඒකෙදි කියන්නේ අපි ප්‍රොජෙක්ට් එකක් සම්පූර්ණයෙන් මැනේජ් කරනකොට මේ දේවල් අපි මැනේජ් කරගන්න. එතකොට ඊළඟට ප්‍රොජෙක්ට් කමියුනිකේෂන් මැනේජ්මන්ට්. කමියුනිකේෂන් මැනේජ්මන්ට් කියන්නේ හිතන්න අපි කම්පැනි එකේ ඉන්නවා. ඒ කියන්නේ අපි මොකක් හරි අපේ වැඩ කරනවා. අපිට ඔන්න ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරන්න දෙනවා. ඒතර අපිට ක්ලයන්ට් ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා. අපිට BA ඒක අපිට කමියුනිකේට් කරනවා ප්‍රොජෙක්ට් මැනේජර්. ඊට පස්සේ ප්‍රොජෙක්ට් මැනේජර් ඒක කමියුනිකේට් කරන්න ඕන අපේ ගෲප් එකේ ඉන්න අයත් එක්ක. එතකොට අපි ඩිසයිනර්ස්ලා එක්ක ඊට පස්සේ එතනින් ගියපුවාම දැන් ඩිසයිනර්ස්ලාගෙන් පස්සේ ඩෙවලොපර්ස්ලා ඊට පස්සේ QA මේ හැමවත් එක්ක කමියුනිකේට් කරනවා. ඒතකොට මෙන්න මේ ටික කරගන්න කොහොමද කියන එක ගැන මෙතන අයිඩියා එකක් දෙනවා මේ ප්‍රොජෙක්ට් කමියුනිකේෂන් මැනේජ්මන්ට් කියන. ඒතකොට ඒක කොහොමද කරන්නේ? ඒක කොහොමද වෙන්නේ? අපි කොහොමද ක්ලියර්ලි කමියුනිකේට් කරගන්නේ? අපි අනිත් අයව ඒ කියන්නේ ඒගොල්ලෝ ස්ට්‍රෙස් කරන්නේ නැතුව කොහොමද මේ දේවල් කරගන්නේ? ඔන්න ඔය ප්‍රොසෙස් එක ගැන මේක කියනවා. ඊට පස්සේ අනිත් එක තමයි HR මැනේජ්මන්ට්. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එක ඇතුළේ කොහොමද HR මැනේජ්මන්ට්. දැන් පර්සනලි මම අපේ කම්පැනි එකට ඒක මම වැඩ කරන කම්පැනි එකට මොකක් හරි ප්‍රොඩක්ට් එකකට රික්වයර්මන්ට් එකක් ආවම මම ගිහින් ඒගොල්ලන්ගේ ස්ලොට් එකක් ගන්නවා. ඒ කියන්නේ මේ කෙනාට මොකද කරන්න පුළුවන්? එයාගේ මොනවාද තියෙන වීක්නස්, ස්ට්‍රෙන්ත් මොනවාද? එයාගේ ඒගොල්ලන්ට තියෙන ප්‍රොබ්ලම්ස් මොනවාද? ඒතකොට අන්න ඒ දේවල් එක්ක අපිට පුළුවන් මේ හරියටම මේ පර්සන්ව මෙන්න මේ ටාස්ක් එකට අසයින් කරන්න. එතකොට දැන් හිතන්න අපිට හිතිච්ච විදිහට කෙනෙක් මේ ප්‍රොඩක්ට් එකේ ඒ ටාස්ක් එකට අසයින් කරපුවාම එයාට බෑ ඒක හරියට. ඒ කියන්නේ අපිට ඕනේ අවුට්පුට් එක එන්නේ නෑ. අපිට ඕනේ මේ
ඒ කියන්නේ ඉන්ද්‍රිසාට එකක් આવු. එතකොට අන්න ඒ වගේ වල මේ ITPM වල තියෙන මේ ප්‍රොජෙක්ට් හියුමන් රිසෝස් මැනේජ්මන්ට් වලදී අපිට හරියට කියලා දෙනවා කොහොමද මේක කරන්නේ. කොහොමද හරියට පර්සන් කෙනෙක් හරියට හියුමන් රිසෝස් එකක් මැනේජ් කරගන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කොහොමද අයිඩෙන්ටිෆයි කරගන්නේ. ඔන්න ඔය ප්‍රොසෙස්. ඊට පස්සේ තමයි රිස්ක් මැනේජ්මන්ට්. ඒතකොට දැන් මං හිතන විදිහට මේ තියෙන සිටුේෂන් එක ඇතුළේ අපිට ඒ කියන්නේ ඒක නම් most important මේ එක තමයි ප්‍රොජෙක්ට් රිස්ක් මැනේජ්මන්ට් එක. ඒ කියන්නේ දැන් හිතන්න අපිට එනවා දැන් අර මං කලින් කිව්වා අපිට ක්ලයන්ට් කෙනකින් එනවා දැන් මේ ප්‍රොඩක්ට් එකක් ඊට පස්සේ ඒ අය දෙන්නේ අයිඩියා එක විතරයි. ඊට පස්සේ අයිඩියා එක දුන්නාම එකක් තමයි ඒ ක්ලයන්ට් එකේ රිස්ක් මොනවාද තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ ප්‍රොඩක්ට් එක හදුවට පස්සේ ඒකේට සිකියුරිටි එක කොහොමද ඊට පස්සේ ඒකේ බිස්නස් පැත්තේ කියන ෆයිනෑන්ෂල් රිස්ක් මොනවාද. ඒතකොට ඔන්න ඔය දේවල් ගැන අපි හරියටම ඒ කියන්නේ කොහොමද වෙන්නේ කියන එක ගැන අයිඩියා එකක් ගන්න මේ ITPM වල ප්‍රොජෙක්ට් රිස්ක් මැනේජ්මන්ට් කියන ටොපික් එක ඇතුළේ. එතකොට ඒක through මේ level අපිට client එකත් impress කරන්න පුළුවන්. ඊට පස්සේ අපිටත් ඒකෙන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මාකට් ප්‍රොඩක්ට් එකක් හදලා ඒක එළියට දැම්මට පස්සේ ඔන්න අපිට ඒකේ ගොඩාක් security vulnerabilities තියෙනවා. එතකොට අපි කලින් ඒවා identify කරගන්න ඕන. එතකොට දැන් ඕක අපිට තිබ්බනේ IS module එක. එතකොට අන්න ඒකේ තිබ්බ ඒ risk මොනවාද? ඒ කියන්නේ cyber security side එක. එතකොට අන්න ඒ දේවල් එක්ක මේක කම්පෙයාර් කරගෙන ඉන්න අපි හොඳ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් විදිහට හොඳ ප්‍රොඩක්ට් මැනේජර් කෙනෙක් විදිහට ඒක කොහොමද මේවා කරන්නේ ඒ රිස්ක් අයිඩෙන්ටිෆයි කරගන්න කොහොමද කියන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊළඟට ස්ටේක් හෝල්ඩර් මැනේජ්මන්ට්. ඒ ස්ටේක් හෝල්ඩර් මැනේජ්මන්ට් එකේදී අපිට දැන් ඉන්නනේ කියන්නේ ඒ කියන්නේ ඉන්ටර්නල් ස්ටේක් හෝල්ඩර්ස්ලා ඉන්න එක්ස්ටර්නල් ස්ටේක් හෝල්ඩර්ස්ලා ඉන්න. ඒතකොට මෙන්න මේගොල්ලෝ හරියට මැනේජ් කරගන්න කොහොමද? ඒ කියන්නේ අපි ගාව ඉන්න කට්ටිය කොහොමද හරි ඒ කියන්නේ ඩිසයිනර්ස්ලා කොහොමද ඒගොල්ලන්ට ඒ ටාස්ක් එක සයින් කරලා වෙලා ඒගොල්ලෝ කොහොමද මැනේජ් කරන්නේ ඊට පස්සේ අපි ක්ලයන්ට් ලයිට් වැඩ කරගන්නේ කොහොමද ඒගොල්ලෝ එක මීටින්ග්ස් දානවා නම් ඒ දාගන්නේ කොහොමද ඒ කියන්නේ දැන් අපිට කියන්න බෑනේ ක්ලයන්ට්ස් තින්නේ මීටින් එක කරන්නේ කියලා මොකද එයාගේ අනිත් වෙලත් එක්ක තමයි අපි බලන්න අපි නේද ප්‍රයිවට් එක දෙන්න ඕනේ ඒ එක්ස්ටර්නල් ස්ටේක් හෝල්ඩර්ස්ලාට ඒ විදිය. ඒතර අන්න ඒ දේවල් ගැන සම්පූර්ණ අයිඩියා එකක් අපිට මේ ITPM මොඩියුල් එක ඇතුලේදී කියලා දෙන්න. දැන් මෙතන මේ ස්ටේක් හෝල්ඩර් මැනේජ්මන්ට් වලදී අපි හරි ස්ටේක් හෝල්ඩර්ස්ලා අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ඒ කියන්නේ එක්සාම්පල් එකකට ප්‍රොජෙක්ට් එකකට assign කරනවා මේ අපිට හිතිච්ච ස්ටේක් හෝල්ඩර්ස්ලා. ඒ කියන්නේ ඩිසයිනර්ස්ලා මෙන්න. හැබැයි අපිට සමහර විට ක්ලයන්ට් ඩිසයින් එකක් දීලා තියෙනවා. ඒතකොට අපිට ඕන වෙන්නේ නැහැ ඩිසයිනර්ස්ලා. ඒ කියන්නේ අපි ඉන්ටර්නල් ස්ටේක් හෝල්ඩර්ස්ලා ඕන වෙන්නේ නැහැ. ඒතකොට අන්නේ ප්‍රොසෙස් කොහොමද අපි අයිඩෙන්ටිෆයි කරන්නේ? ඊට පස්සේ ඒවා ප්ලෑන් කරන්නේ, මැනේජ් කරන්නේ, ඒගොල්ලෝ කන්ට්‍රෝල් කරන්නේ කොහොමද? ඔන්න ඔය සම්පූර්ණ ප්‍රොසෙස් එක මේක ඇතුලේ කියලා දෙනවා. ඒ කියන්නේ ITPM වලදී. ඒ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් පාර්ට් එකක් තමයි ඇත්තට මේ මොඩියුල් එකේ අපිට අවුට්කම් එක විදිහට එන්නේ. එතකොට ඊට අමතරව දැන් අපේ වර්ෂා එක්ස්ප්ලেইন කරා මේකේ assignment 5 එකේ දෙන ඒක අපිට GitHub එක කොහොමද මේ වෙන්නේ ඊට Selenium වලින් කොහොමද ටෙස්ටිං කරන්නේ මේ Azure Bots ඇතුලෙන් කොහොමද අපි ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එක මැනේජ් කරන්න තියෙන ඔන්න ඔය දේවල් ගැන හොඳ මේ එකක් දෙනවා මේ ITPM මොඩියුල් එක. එතකොට ඔය ටික තමයි ඕවරෝල් ගත්තාම මේ ITPM මොඩියුල් එක ඇතුලේ තියෙන අපි වර්ෂා කියයි මේක කොහොමද ප්‍රොජෙක්ට් එක පැත්තේ ඒ දේවල් ටික වෙන්නේ. මේකත් මේ ක්‍රෙඩිට් 4ක මොඩෙල් එකක්. එතකොට මේකේ මිඩ් එක්සෑම් එකක් නැහැ. ප්‍රොජෙක්ට් එකට තමයි අර ලොකු මාක් එකක් හම්බෙන්නේ 70% හම්බෙන්නේ ප්‍රොජෙක්ට් එකට. ඊට ෆයිනල් එක්සෑම් එකට 30% හම්බෙනවා. දැන් අපිට අර අනිත් මොඩියුල්ස් තුනේම ෆයිනල් එක්සෑම් එකේ කම්පියුටර් බේස්ඩ් ගන්න හම්බුනේ. ඒකෝද මේ මොඩියුල් එකේදී අපිට ෆයිනල් එක්සෑම් එක අර රිටන් ටේප් එකක් තමයි දෙන්නේ. ඒකෝට අර ලෙක්චර්ස් වලින් මේ තියරි ටික කවර් වෙනවා ෆයිනල් එක්සෑම් එකේදී. අර ප්‍රැක්ටිකල් පැති තමයි සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකෙන් කවර් වෙනවා. එතකොට දැන් මේකේ assignments ටික ගත්තාම දැන් මේ assignment 1 එකේ ඉඳන් 6 වලට තමයි දැන් මේ ප්‍රොජෙක්ට් එකට අදාළ ටික තියෙන්නේ. එතකොට දැන් project proposal presentation එකට සාමාන්‍ය අපි අර presentation එකක් තියලා අර project proposal එක අපි ඉතින් present කරනවා. ඒක සමහර වෙලාවට මෙතනදී මේ project එක reject වෙන්න පුළුවන්. අර එයාලා එතකොට කියන දේවල් අහලා මේ අපි ඊළඟ පාර මේ කියන්නේ reject වුණොත් අපි ඒ ටික හදාගෙන යන්න ඕනේ කියන විදිහෙන් නැත්නම් වෙන project proposal එකක් ආයෙ හදන්න ඕනේ. ඊළඟට progress presentation එකේදී ගොඩක් බැලුවේ මට මතක විදිහට front end එක.
ෆ්‍රන්ට් එන්ඩ් ඊට පස්සේ progress of research page එකේදී දැන් මේ research page එක ටිකක් අර සැරට බලන අර නිකන් මේක හරියට අර ඒ පොත්තියේ එකේ research එකට නිකන් අර පොඩි නිකන් මේ ට්‍රයල් එකක් වගේ තමයි මේ research page එක. මේ ඒතකොට research page එක අර ඒ කියන විදිහට හරියට ඒක හදාගෙන යනවා. දැන් මෙතනදී progress එක බලන්නේ. ඊළඟට ප්‍රොජෙක්ට් එකේ final presentation එකයි viva එකයි තියෙනවා. මේ assignment 5 එකේ දැන් මේ usage of tools කියන්නේ ගොඩක්ම අර GitHub එකේ Selenium Azure Bots Sona Cube වගේ tools වලදී අර version controlling testing ඊට project management code quality assessment වගේ දේවල් මේ අර අපි document එකක් හදනවා මේ අපේ project එකට අදාළව. ඒ document එකට තමයි දැන් මේ කියන්නේ අර මුකුත් viva එහෙම මොනවත් නෙමෙයි. මෙතන කෙනෙක් document එකක් හදන එක කරන්නේ. ඒ ඩොකියුමන්ට් එක තමයි මේ assignment 5 එකේදී මේ සබ්මිට් කරන්න තියෙන. අර කියන්නේ අර මේක අපිට බොරු කරන්න බෑ. අපේ සම්පූර්ණ මේ ප්‍රොජෙක්ට් එකේ history එකේ දාම මේ මෙතන ගන්න ඕනේ ඩොකියුමන්ට් එකට. ඊ අන්තිමට තියෙනවා research paper presentation and viva එක. ඒකට ඉතින්දී අපි අර අපේ research paper complete කරගෙන ගිහිල්ලා පොඩි presentation එකක් කරලා මේ ඒක ඊට පස්සේ අපෙන් පොඩි ප්‍රශ්න අහනවා. මේ එහෙම තමයි මේ ප්‍රොජෙක්ට් එකේ අවුට්ලයින් එක තියෙන්නේ. ඩේටාබේස් සිස්ටම්ස් ගැන අපි දැන් මේ වෙනකන් කතා කරගෙන ආපු මොඩියුල්ස් වලට අමතරව දැන් අපි අවසාන මොඩියුලට කලින් කියන්නේ employability skills and development කියන මොඩියුලට කලින් අපිට අවසාන වශයෙන් කතා කරන්න තියෙන මෙන්න මේ කියන ඩේටාබේස් සිස්ටම් එක මේ අපි එහෙමනොත් කන්ටිනියු කරගෙන යමු. එතකොට දැන් අපිට තියෙන්නේ database system. එතකොට මේ database system කියන එකේදී mainly cover කරන්නේ Oracle SQL එක. එතකොට Oracle SQL එක කියන්නේ මෙතනදී කතා වෙන්නේ දැන් අපි ගිය සෙම් වල කතා කරා relational database ගැන. ඊට පස්සේ non relational database ඒ කියන්නේ SQL NoSQL databases ගැන අපි කතා කරගෙන. දැන් ගොඩක් අය දන්නේ නැති MongoDB මේක NoSQL database. එතකොට මෙන්න මේ වගේ අපිට ඊළඟට එන එක තමයි object relational database. එතකොට මේකේ තියෙන concept එක තමයි දැන් අපි අර relational database වලදී තියෙන join ඊට පස්සේ ඔන්න ඔය දේවල් ටික ඊට අමතරව මේකදී ඇඩ් වෙනවා අපි object oriented මේ concept වලදී inheritance වගේ දේවල්. ඒවා database එකට මේ ඇඩ් වෙනවා. එතකොට මෙන්න මේකෙදී අපිට ගොඩක්ම වැදගත් වෙනවා enterprise level application develop කරනකොට තමයි මේ මොනවාද මේ Oracle SQL එහෙම අපිට use වෙන්නේ. එතකොට දැන් මෙතනදී ගොඩක් අය තිබ්බ ප්‍රශ්නයක් තමයි Oracle SQL එක දැන් මම use කරන්නේ Mac එකක් තියෙනවා මට ඒක install කරගන්න බැරි. ඒ කියන්නේ දැන් කලින් ඊළඟ softwares තියෙන ඒ කියන්නේ Oracle Workbench මට මතක විදිහට කොහොම හරි ඒක මේ install කරගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ Oracle ISQL කියලා මේ online compile එකක් තියෙනවා. අන්න ඒක ඇතුලේ අපේ සම්පූර්ණයෙන්ම අපිට practice වෙන්න ඒ දේවල් වල කිසි issue එකක් නැහැ. ඒකට අපිට instructors ළම කියනවා අපේ UniMail එකෙන් log වෙලා ඉවරලා වැඩ ටික කරගන්න. ඊට අමතරව මේකේ තියෙනවා weekly viva එක. ඒ කියන්නේ අපිට ඒගොල්ලෝ දෙනවා ඒක lab sheet තියෙනවා. ඒ lab sheet අපිට මේ ඒ lab sheet ටික අපි කරලා weekly upload කරන්න. ඒ deadline එකට කලින් ඒක upload කරන්න. ඊට පස්සේ upload කරලා ඒකෙන් ඊළඟ සතියේ තියෙන viva එක. ඔව් ඒකෙන් ඒ කියන්නේ මේ සතියේ තියෙන එක next week තමයි මට මතක විදියට තියෙන්නේ මේ ඒ lab sheet එකෙන් viva එක දෙන්න. එතකොට ඒකද ගිහින් වෙලා අපෙන් instructors ලහනවා කොහොමද මේක process එක මේ ඒ කියන්නේ මේක ඒ කියන්නේ ඒගොල්ලෝ ප්‍රශ්න අහනවා ඒවට අපි උත්තර දෙන්න. ඒතකොට මේකෙන් overall 5% cover වෙන අපේ full marks වල. එතකොට දැන් ගොඩක් අය ඒකට යන්නේ නැහැ. ඒ 100% වැඩක් නැහැ කියලා. හැබැයි මම හිතන්නේ ඒකට ගියාට පස්සේ අපිට ලොකු මේ එකක් තියෙනවා. මොකද අපිට ඒ concept ගැන ඉගෙන ගන්න පුළුවන්. අපි කොච්චර පාඩම් කරත් ඒවා අපි practical scenarios වලදී කොහොමද apply වෙන්නේ කියන එක ගැන idea එකක් ගන්න තියෙන ඔය lab sheet වලින් තමයි. ඒ labs වලින් තමයි ඒක කරගන්නේ. එතකොට ඔන්න ඕක තමයි DS වල තියෙන්නේ. කියන්නේ database system වල තියෙන. ඊට අමතරව මට මේක කියන්න ඕන තව දෙයක් තමයි. දැන් අපි Oracle SQL කියන එක අපිට ඒක සමාන වෙනවා කියන්න බෑ. හැබැයි අපිට ඒකේ තියෙන concept ගොඩාක් කියන්නේ object relational database වල ගොඩක් use වෙනවා තමයි PostgreSQL. ඒකට ගොඩක් අපි දැන් මේ එකේ තියෙන AI agentic ඊට පස්සේ ඔය concept මේ කියන්නේ ඔය දේවල් යන්නේ මේ කාලය ඇතුළත. ඒතකොට අන්න ඒකේද PostgreSQL වගේ දේවල් index එකේ use වෙනවා. අන්න ඒකට ලොකු උදව්වක් වෙනවා මේ database system කියන module එක.
හ්ම්. එතකොට අපි මේක හරියට ගොඩ දාගත්තොත් ඇත්තටම අපිට අර ඉන්ඩස්ට්‍රි එකට ගිහලා බය නැතුව ඕනේ එන්ටර්ප්‍රයිස් ලෙවල් ඇප්ලිකේෂන් එකක හ්ම්. මේ ඩේටාබේස් පැත්ත හැන්ඩල් කරන්න නොලෙජ් එකක් එනවා. හ්ම්. එතකොට ඕක තමයි DS වල කියන්නේ අපේ අවුට්කම් එක විදිහට තියෙන්නේ. මේකේ ක්‍රෙඩිට් 4ක මොඩියුල් එකක්. හ්ම්. එතකොට දැන් මේකේ ලෙක්චර්ස් 9ක් තියෙනවා. දැන් පළවෙනි හතරෙම කතා කරන්නේ ORDB ගැන. ඊට ලෙක්චර් 5 එකේ XML කතා කරනවා. ලෙක්චර් 6 එකේ ඉන්ඩෙක්සින්. හ්ම්. ඊට පස්සේ ලෙක්චර් 7 එකේ query processing. ලෙක්චර් 8 එකේ query optimization. ලෙක්චර් 9 එකේ TCC කියන්නේ transaction and concurrency. ඊට පස්සේ මිඩ් එකට ORDB lectures 4 තමයි ආවේ. හ්ම්. දැන් මේකේ ෆයිනල් ලෙක්චර් එකට 60%. ඊට පස්සේ CA component එක 40%. ඒකෙනුත් මිඩ් එකට 20% හම්බෙනවා. ප්‍රැක්ටිකල් ටෙස්ට් වලට 15% හම්බෙනවා. ඊට පස්සේ අර අවිෂ කියවගේ අර ලැබ් සෙෂන් වලට මේ 5% හම්බෙනවා. මේකේ මේ ලැබ්ස් ඔක්කොටම ඉතින් ඔක්කොටම යන්න ඕනේ ලැබ්ස් 70% කොහෙද ලැබ්ස් කවර් කරොත් හ්ම්. මේ තමයි ඒක මම අපේ විදිහට ලකුණු දුන්නේ. හ්ම්. ඊළඟට දැන් මේකේ මේ ෆයිනල් එක්සෑම් එකේදී අපේ පේපර් එක ගත්තාම හ්ම්. ෆයිනල් එක්සෑම් එකේදී ඒකේ MCQ 30ක් තිබ්බා. ඊට පස්සේ 4 essays තිබ්බා. හ්ම්. ඒකේ අර මේ essays 4ම කවර් වුණේ අර මිඩ් එකෙන් පස්සේ lectures ටික. ඒ කියන්නේ index, query processing, query optimization, TCC කියන lectures වලින් තමයි අපේ exam එකේ එන cover වුනේ. හ්ම්. මේක සමහර විට ඉස්සරහදී වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් එහෙම මේ විදිහට වෙන්නේ නැහනේ. එහෙම තමයි database system වල module outline එක තියෙන්නේ. හරි. ඊට පස්සේ හරි. ඇත්තටම ඊට පස්සේ මේ අපිට කතා කරන් තියෙන අවසාන වශයෙන් MGPA මොඩියුල් එකක්නේ employability skills development. ඒකට යන්න කලින් අර අභිෂ මෙන්ෂන් කළා දැන් අර අපි අපේ සමහරක් වෙලාවට අපි use කරන OS සිස්ටම් එකට අදාළව මොනවා හරි issues එන්න පුළුවන් මේ වගේ softwares install කරගෙන යද්දි. අර දැන් අපි දන්නවා third year first semester completed students ලා විදියට අපිට අමතරව කලින් අපි දන්නවා Power BI ඒ වගේ tools use කරන්න තිබ්බා. overall වර්ෂා විෂය අපි පොඩ්ඩක් මෙන්ෂන් කරමු. third year second semester එකට එද්දි සාමාන්‍යයෙන් අර basically අපිට මොන softwares ද අමතරව use කරන්න හම්බෙන්නේ. එක එක්ක lab එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ devices වලට හරි install කරලා මොකද pre preparation period එකේදී මම හිතනවා මේක බලන් ඉන්න කට්ටියට ගොඩක් මේ point එක ගොඩක් වැදගත් වෙයි පොඩ්ඩක් හරි යාලා prepare වෙලා ආවොත්. ඔව් සජිත් අපිට ඒකේ තියෙන මේන්ම දෙකක් තමයි NDM වල තියෙනවා අපිට OS දෙකක් install කරගන්න virtual machine එකේ. ඊට පස්සේ ඒකෙදි තියෙන Fedora and CentOS. ඒකට ඔන්න ඔය දෙක තමයි install කරගන්න තියෙන්නේ අපිට mainly. ඒකෙදි macOS අයට දැන් මම ඒ කියන්නේ මට තියෙන එක. එතකොට මේ මම කියන්නම් දැන් මේකේ Fedora CentOS දෙකට මට මතක විදිහට 60GB ස්පේස් එකක් ඕන. එතකොට ඔන්න ඔය වගේ එකක් තමයි තියෙන්නේ අර ඒ ඔය NDM වල. ඊට පස්සේ PAS එකේදී නම් එහෙම නෑ අපේ normal softwares ටික තමයි use කරන්න තියෙන්නේ. ඒකෙත් අපිට use කරන්න දෙන PAS එකේ අර PAS එක නෙමෙයි ITPM වල. ඒ කියන්නේ PAS එක ගත්තොත් එහෙනම් ඒකේ normal VS Code සහ ඊට පස්සේ අපිට තියෙන ඒකේ mention කරන අපිට තියෙන Spring Boot. ඒතකොට Spring Boot අපිට VS Code එක through කරන්න බෑ. ඇත්තටම. එතකොට ඒකෙදි කරන්න අපිට පුළුවන් වෙන්නේ අපිට අපේ campus mail එක අපිට JetBrains ලගේ එකක් තමයි Eclipse එක use කරන්න පුළුවන්. ඊට අමතරව අපිට use කරන්න පුළුවන් මේ JetBrains ලගේ මොකද IntelliJ IDE. එතකොට ඒකෙත් අපිට ප්‍රීමියම් version එක තමයි ගොඩක් හොඳට මේවා කරන්නේ. ඒක අපිට ගන්න පුළුවන් අපේ Unimail එක දාලා student එකකින් ඒක ගන්න ඒ කියන්නේ activate කරගන්න පුළුවන් license activation එක දෙනවා. ඊට පස්සේ ඔන්න ඔය දෙක තමයි තියෙන්නේ මේනි. ඊට පස්සේ Oracle SQL වල ඒ SQL workbench එක අපිට දාගන්න වෙනවා Oracle SQL වගේ. ඒතකොට ඒක Mac වල support කරන්නේ නැහැ. එතකොට ඒ වෙනුවට අපිට දාගන්න තියෙන methods තියෙනවා මට මතකද Docker වලින්ම දාන්න. but එහෙම නැතුව අපිට ලේසියෙන්ම live SQL වල Oracle live SQL වල ඒගොල්ලෝ official මේ එකේ අපිට වැඩ ටික කරගන්න පුළුවන්. එතකොට ඊට අමතරව අපිට ඕනේ වෙනවා ITPM වල actual course වල ඒක පොඩ්ඩක් setup කරගන්න තියෙනවා. ඊට පස්සේ SonarQube ඊට පස්සේ Git නම් හැමෝම ගාව තියෙනවා. ඊට පස්සේ ඔය ටික තමයි. ඊට අමතරව ආයේ Selenium ගැන පොඩි idea එකක් අපි ගන්න ඕනේ. මොකද අර QA මේ
QA ප්‍රොසෙස් එක. ඊට පස්සේ ඔන්න ඔය ටික තමයි තියෙන්නේ ITPM වල. ඊට පස්සේ ඔව් ඔය ටික තමයි අපේ සම්පූර්ණ දේවල් තියෙන්නේ. තැන්ක සෝ මච් දෙනටම එහෙනම් අපි මේ යමු අපේ ඊළඟ මොඩියුල් එකට. අර අපි කලින් කතා කළා වගේ non-GPA මොඩියුල් එක. ඇත්තට මේ මොඩියුල් එක අපිට මතක් කරලා කියනවා සමහරකට non-GPA කියපු ගමන් කලින් years වල තිබ්බ මෙහෙම non-GPA ESD මොඩියුල් එක. අර ගොඩක් කට්ටිය හිතන්නේ සමහර කාට නිකන් ඔය chat GPT දාහරි අර questions වලට answers දෙනවා. අර ඇත්තටම industry එකට ආවට පස්සේ තමයි තේරෙන්නේ මේ වගේ මොඩියුල් එකක තියෙන වැදගත්කම. ඒ හින්දා අපි මේ මොඩියුල් එකේ වැදගත්කම ඉස්සරහට කතා කරමු. ඒකේ ඇත්තටම කවර් කරන්න තියෙන්නේ එකක් තමයි දැන් මම අර වෙලාවේ මම ස්ක්‍රීන් එක ෂෙයා කරා. මං සිම්ප්ලි කිව්වොත් එහෙම දැන් මං කලින් හැම මොඩියුල් එකක් එක්ස්ප්ලেইন කරනකොට කිව්වා අපිට ඉන්ඩස්ට්‍රි එක ඕන වෙනවා ඉන්ඩස්ට්‍රි එකේ මේවයි මෙන්න මේ දේවල් ගැන කිව්වනේ. එතකොට මේ ESP මොඩියුල් එකෙන් කරන්නේ අපි ඒ කියන්නේ මේ අර සරලම කතාව අපි ඉන්ඩස්ට්‍රි එක කොහොමද ඉන්න ඕන. එහෙම නැත්නම් අපි කොහොමද අපේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක මේන්ටේන් කරන්නේ. අපි දැන් මේක එක මොඩියුල් එකක් දැන් LinkedIn කියන එක හැමෝම දන්නා. ඒ LinkedIn එක ඇතුලේ අපි කොහොමද අපේ ප්‍රොෆයිල් පිච් එකක් හදන්න. දැන් ගොඩක් අය LinkedIn වල ප්‍රොෆයිල් පිච් වලට දාගෙන ඉන්නේ එක එක වෙද්දී. ඒකෝට එහෙම නැතුව කොහොමද හරි විදිහට LinkedIn ප්‍රොෆයිල් පිච් එකක් අපි ඇඩ් කරගන්නේ. ඊට පස්සේ ඒකෙදි මොනවාද අපි බලන්න ඕනේ දේවල්. ඒතකොට ඔය හැම දෙයක් ගැනම මේ ESD මොඩියුල් එක ඇතුලේ කතා කරන දැන් ඊළඟට තමයි මේ සයිඩ් එක වගේ මමත් මේක non-GPA මොඩියුල් එකක් ඉඳලා වැඩි ගණන් ගත්තේ නැති එකක් වුණත් මම මේ දේවල් හරියට කරගත්තා. එතනදී මට දැන් තේරෙනවා ඒක අපි ඉගෙන ගත්ත දේවල් ගොඩාක් මේ වැදගත් වෙනවා මේකදී. ඒ කියන්නේ අපේ career growth එකට අපේ personal growth එකට අපිට මේ දේවල් කොහොමද උදව් වෙන්නේ ඔන්න ඔය හැමදේම මේ ESD මොඩියුල් එක ඇතුලෙන් කවර් කරනවා. මේ වර්ෂා කියයි මේක කොහොමද අපේ අවුට්ලයින් එක තියෙන්නේ. non-GPA මොඩියුල් එක මේකේ තව ලෙක්චර්ස් කරේ ගෙස් ලෙක්චර් කෙනෙක් ඇවිල්ලා ලෙක්චර්ස් 8ක් කවර් කරා අපිට. එතකොට ඒ ලෙක්චර්ස් 8න් මේ ක්විසස් 5 මේ තමයි මේ මොඩියුල් එකේ අර අපිට ග්‍රේඩ් එක දෙන්න මේ දාලා තිබ්බේ. එතකොට ඒ ක්විස් 5 අපි කෝස් වෙබ් එක through කරන්න ඕනේ. එහෙම තමයි මේකේ මොඩියුල් එකේ තියෙන්නේ. මේකෙත් එතකොට අර ඇටෙන්ඩන්ස් පැත්තේ තියෙනවා කොහොමද දන්නේ නැහැ නේ. මේකේ ඇටෙන්ඩන්ස් 50% අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියලා තිබ්බා. ඒ වුණාට මට මතකයි අපේ පළවෙනි ලෙක්චර් එකේ නම් කිව්වා 80% ඇටෙන්ඩන්ස් බලනවා කියලා. හරි ඕවරෝල් අපි අන්තිමේදී ඇවිල්ලා දිනවා අපේ වීඩියෝ සීරීස් එකේ අන්තිම පාර්ට් එකට. ඒ තමයි ඒ කියන්නේ මේක ඇත්තටම ඇඩ්වයිසර්ස් එකට වඩා මම හිතනවා දැන් ඇත්තටම අපීෂට ඒ වගේම වර්ෂයට තියෙන එක්ස්පීරියන්ස් උත් එක්ක සමහරකට ඉන්ටර්න් ටයිම් පීරියඩ් එකේදී හම්බෙච්ච එක්ස්පීරියන්ස් උත් එක්ක අර අපේ දැන් මේ ඉන්නේ 3rd year second semester කරන්න ඉන්න ස්ටුඩන්ට්ස් ලට මොනවද දෙන්න තියෙන ඇඩ්වයිසර්ස්. ඒ කියන්නේ මොනවද තව අපි සූදානම් කරගන්න ඕන දේවල්, අපේ ඩෙවලොප් කරගන්න ඕන දේවල්, අපි හදාගන්න ඕන ස්කිල්ස් මොනවද වගේ දේවල් ටිකක් මතක් කරගමු. මොකද අපි දන්නවා ඉස්සරහට දැන් 4th year එකට ගියාට පස්සේ අත්‍තරම අපි සමහරකට රිසර්ච් පේපර්ස් අපේ තියෙන අනෙක් වැඩේක අපි හිර වෙනවා. අපිට සමහරකට ඉන්ටර්න් පීරියඩ් එක කම්ප්ලීට් කරගන්න බැරි වෙනවා. මොකද අපි දන්නවා ඉන්ටර්න් පීරියඩ් එකත් අනිවාර්යෙන් අපි යුනියකෙන් එයාලා බලන දෙයක්. මේ එයාදාල් මාස 6ක මේ අපේ ඉන්ටර්න් පීරියඩ් එක අනිත් වැදගත්ම දේ තමයි මම කොහොමද ඉදිරියේදී වෙන වීඩියෝ සීරීස් එකකුත් අරන් යන්න ඉන්නවා මේ ඉන්ටර්න් පීරියඩ් එකට අදාළව. අපි පොඩ්ඩක් මතක් කරමු. දැන් මේ ඉන්ටර්න් පීරියඩ් එකේදීත් අපි දන්නවා අපේ ඩේලි රිපෝට් සබ්මිට් කරන්න තියෙනවා. අර ඒ ප්‍රොසෙස් එකත් පොඩ්ඩක් ෂේප් එකේ මතක් කරගෙන යන ගමන් අපේ ස්ටුඩන්ට්ස්ලා මේක බලන් ඉන්න කටියට මොනවද දෙන්න ඕන ඇඩ්වයිසස් පොඩ්ඩක් මතක් කරගෙන යන්න. හරි සජිත්. මුලින්ම කියන්න ඕනේ මේක ඇඩ්වයිස් නෙමෙයි මේ ඇඩ්වයිස් නෙමෙයි මේ කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එක මට දැනෙච්ච දේ මම මේ කියන්නේ. මුලින්ම අපේ මොඩියුල් වයිස් ගත්තොත් එහෙම අපිට ටෙස්ට් එකකට ගියපුවාම අපි ටෙස්ට් එකේ අනිවාර්යෙන් අපි කැලිබ්‍රේට් කරලා වැඩ කරන්න තියෙන ටීම් එකක් විදියට. එතකොට ඒකෙදි මුලින්ම දැන් අපේ GitHub repo එකක් හදනවා නම් ඒ කියන්නේ අපි දැන් ඒක අනිවාර්යෙන් කැලිබ්‍රේට් වෙන්න ඕනේ. අන්තිමට ඒ ඔක්කොම කමිට් වෙලා එක රෙකෝඩ් එකක් විදියට තියෙන්න ඕනේ. ඒකෙදි ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මගේ යාළුවන්ට ආව ප්‍රශ්නයක් තමයි ඒක මර්ජ් කරගන්න. එතකොට අන්නේ ප්‍රොසෙස් එකේදී හැමෝම වෙන වෙනම මේවා කරලා තියෙනවා. එතකොට අන්න එහෙම නැතුව අපි මුලදීම ඒ කියන්නේ අර මම කියන්නේ මුලින්ම වැඩේ තෑන් කරන්න. කොහොමද මේක කරන්නේ? මේකේ මොනවද තියෙන්නේ අපිට? ඒ කියන්නේ මේක කොහොමද කරන ප්‍රොසෙස් එක දන්නේ නැත්නම් කෙනෙක්ගෙන් අහගන්න. ඊට පස්සේ එහෙම නැත්නම් කොහොම හරි විදිහකින් ඒක හොයාගෙන මුලින්ම ප්ලෑන් කරන්න. අපිට ඕනෑම දෙයක ප්ලෑනින් ස්ටේජ් එක තමයි වැදගත් වෙන්නේ. මොකද අපිට ප්ලෑන් තියෙන්න ඕනේ ABC කියලා. ඒතකොට ඒකෙන් අපි පළවෙනි ප්ලෑන් එක වැරදි නම් අපිට පුළුවන් දෙවෙනි ප්ලෑන් එකට යන්න. මේ හැම එකක්ම කොහොමද වෙන්නේ කියලා. අන්න ඒ වගේ මේ සම්පූර්ණ අපේ ප්‍රොජෙක්ට් එක නම් ඒ ප්‍රොජෙක්ට් එක ප්ලෑන් කරගන්න. ඒතකොට ඒකෙදි අපිට ලීඩර් වෙන්න ඕනේ නැහැ වෙන කවුරු හරි කොහොම හරි
රිපෝට් එකක් හදාගෙන ඒක ක්ලෝන් කරගෙන අනිත් වැඩ කරන්න ඕනේ ඩේලි ඕනේ කමිට්ස් වෙනවා නම් ඒවා වීක්ලි හරි ඒ දේවල් හරියට මැනේජ් කරගන්න ඕනේ. එතකොට අර හැම වෙලාවෙම බලන්න අපි ප්‍රොජෙක්ට් එකේ ලකුණු දෙන්නේ මොනවද? දැන් සමහර අය තියෙනවා UI එක ලස්සනට කරගෙන යනවා හැබැයි අනිත් දේවල් නැහැ. එතකොට එහෙම නැතුව අපි UI එකත් ලස්සනට හදාගෙන අර මාර්කින් ක්‍රයිටීරියා ටික තියෙනවානේ. අන්න ඒ ටික හරියට අපිට එතකොට ඒ ටික ස්කෝර් කරගන්න. ඒතකොට අන්න ඒකින්ද ඒ දේවල් ටික හරියට බලන්න. ඊට පස්සේ දෙයක් තමා මේ දැන් කන්සිස්ටන්සි එක ඔයා මෙතන දාලා තියෙන. ඒ තමා අපි ඕනෑම වැඩක් කන්සිස්ටන්සි එකක් තියෙන්න ඕනේ. අපිට වැඩ තියෙන්න පුළුවන් 1000ක් විතර. හැබැයි අපි අපිට ප්‍රයොරිටි එක දෙන්න ඕන කොතෙන්ද කියලා බලාගෙන ඊට ප්‍රයොරිටි එක දීලා එතකොට අන්නේ ඒවා ටික කරන්න ඕනේ. ඊට පස්සේ දැන් ඉන්ටර්න් පීරියඩ් එක ඇතුළේ ඉන්නවා නම් කෙනෙක් ඒගොල්ලන්ට ලොකු වැඩ කොටසක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ සතිය දවස් 5ක් වැඩ කරලි වෙලා වීකෙන්ඩ් එක තමයි ඒගොල්ලෝ ෆ්‍රී තියෙන්නේ. එතකොට ඒ කාලවලදී කොහොමද අපි ටයිම් එක මැනේජ් කරගන්නේ? ඊට පස්සේ අපිට ඒකේ තියෙන දේවල් මම කියන්නේ අපි ස්ට්‍රෙස් වෙන්න හොඳ නැහැ හැම වෙලාවෙම. ස්ට්‍රෙස් වුණ ගමන් වෙන්නේ අපිට ඒ කියන්නේ මෙලොම් වැඩක් කරගන්න බෑ. ඒ කියන්නේ අපේ භාෂාවෙන් කිව්වා. එතකොට එහෙම කරගන්න බෑ. ඒකින් අපි හරියට ඒ දේවල් ප්ලෑන් කරගෙන ඒ දේවල් හරියට කරගත්තාම හරි අපිට දැන් පීරියඩ් එකේදී නම් ඩේලි රිපෝට් එකක් තියෙනවා. ඒකෙදී දැන් ගොඩක් සයිඩ් ඇක්සි කම්පැනි එකේ කියලා මොනවාරි දවස් කරේ කියන එක දාන්න. දැන් ඒතර අන්න ඒ වගේ දේවල් වලින් අපිට ගන්න පුළුවන්. අපි ඊට පස්සේ ඩේලි රිපෝට් එක අපිට හදා ගන්න පුළුවන්. ඊට අමතරව තව එක රිපෝට් එකක් තියෙනවා මේ සබ්මිට් කරන්න අපි මොනවද කරේ කියන එක ඒක through අපිට Viva එක තියෙනවා. ඒතර ඔන්න ඔය වගේ ප්‍රොසෙස් එකක් තමයි තියෙන්නේ. ඒකෙන් දැන් ITPM එක ගත්තාම ඊළඟ ප්‍රොජෙක්ට් එක තියෙන ඒකත් අපි කරගන්න වෙලා වැඩ කරන් තියෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ අපේ ඒ කියන්නේ ගෲප් එකේ ඉන්න අනිත් අයගේ කොහොමද කේපබිලිටිස් තියෙන්නේ. ඒගොල්ලෝ කැපැසිටි එක මොකක්ද? එතකොට අපි අනිවාර්යෙන් මේ දේවල් අඳුර ගන්න ඕනේ. එහෙම නැතුව අපි ඒක ඇතුලේ ආගියු කරගන්නවා වෙනුවට අපි හැමෝටම උදව් කරගෙන මේ ගේම ගහගන්න එක තමයි මම හිතන්නේ හොඳම වැඩේ. කියන්නේ ඉගෙන ගන්න එක වුණත් පාඩම් කරන එක වුණත් අපි කුප්පියක් දාගෙන මේ දේවල් ෂෙයා කරගෙන කරන එකෙන් තමයි අපි හැමෝම මේ නැතුව තනියම අපි දේවල් කරගත්තා කියලා අවදාවත් ලෝකේ ඒ කියන්නේ අපි ඉන්ඩස්ට්‍රි එකට ගියත් එතන වැඩ කරන් තියෙන්නේ අපේ ටීම්මේට්ස්ලත් එක්ක. ඒකෝට අපි එක එක පර්සනැලිටි එක්ක වැඩ කරන්නේ. ඒකෝට මම කියන්නේ මේ හැම තැනකින්ම ඒකට ඕන උදව්ව ගන්න මේ මොඩියුල්ස් වලින් මේ හැම දෙයකින්ම මම කියන්නේ අර ඉගෙන ගන්න ඉගෙන අර කියන්නේ අර ටී නොලෙජ් එකට අමතරව අර සොෆ්ට් ස්කිල් ටික අනිවාර්යෙන් අපි ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. ඒකෝට ඕක තමයි මගේ පැත්තෙන් කියන්න තියෙන්නේ. වර්ෂයේ වඩ මොනාරි ෂෙයා කරන්න මම හිතන්නේ අවිෂ ඔක්කොම දේ කවර දෙනා මේ මානසිකාර එක්සෑම් වලට සෙට්ටාවෙන පොඩි ටිකක් කියන්න. දැන් අපි දැන් මේ විදිහට ඇත්තටම හුඟක් ඒවායි ටූල්ස් තියෙනවානේ. දැන් මම සාමාන්‍ය කරන දෙයක් තමයි දැන් හිතන්නකෝ මොකක් හරි ලෙසන් එකක් ගත්තාම සමහර වෙලාවට අපිට ඕකේ මුල මැද අගවත් හරියට හොයාගන්න බැරි වෙනවා. ඒකවල මම කරන්නේ අර ඔයාලා අහලා තියෙන නෝට්බුක් එල්ලෙන කියලා ටූල් එකක් තියෙනවා. ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාලා ලෙක්චර්ස් අප්ලෝඩ් කරලා පොඩි නිකන් මයින්ඩ් මැප් එකක් වගේ ගන්න. ඒතකොට මේ මයින්ඩ් මැප් එක බලලා ඔයාලට හිතා ගන්න පුළුවන් අර මොකක් හරි මේ ස්ටෝරි එක කොහෙන්ද පටන් ගන්නෙ කොහොමද මේක කනෙක්ට් වෙන්නේ අනිත් ඒවාට අනිත් ලෙසන්ස් වලට අර එහෙම පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. එහෙම අයිඩියා එකක් අරගෙන ඒකට අදාළව චූටි නෝට් එකක් හදාගන්න. මම කියන්නේ අර හැමෝටම හරියන්නේ නැති වෙන්න පුළුවන් මේක නෙමෙයි. අර හුඟක් වෙලාවට දැන් මට හරියන විදිහ තමයි එහෙම. ඒකට මම කරන්නේ අර පොඩි නෝට් එකක් ගහ ගන්නවා. ඊට පස්සේ නෝට් එක බලාගෙන තමයි මම සාමාන්‍යයෙන් පාඩම් කරන්නේ. දැන් අනිත් දේ තමයි එක්සෑම් වලටදී අනිවාර්යෙන් පාස් පේපර්ස් කරන්න ඕනේ. දැන් ෆයිනල් එක්සෑම් එකට හුඟක් වෙලාවට අපිට කලින් අර පාස් පේපර්ස් වල තියෙන දේවල් ඒ විදිහට වෙන විදිහකට අහන්න පුළුවන්. ඒ තියෙන දේවල් මම පොඩි පොඩි වෙනස්කම් කරලා ඒකට අහනවා. ඒකට පාස් පේපර්ස් අනිවාර්යෙන් කරන්න. ඒතකොට දැන් පුළුවන් නම් අර මිඩ් එක්සෑම් එකේ තියෙන PDF එකක් අරගෙන ඔයාලා දැන් ඉඳන් අර මේ වෙකේෂන් කාලේ පොඩ්ඩක් මේ ChatGPT දාලා බලන්න. ඔය ඒ කියන්නේ PDF එකත් එක්ක ඔයාලට බලන්න පුළුවන් MCQ කොහොමද අහලා තියෙන්නේ. අර ඒවට දැන් මෙතන රෙඩි වෙන්න පුළුවන්. මම හිතන්නේ එක්කෝ කිව්වා අපි. ඔව් ඕවරෝල් ඇත්තටම මේ මම අපහු මතක් කරනවා මේ වීඩියෝ එක ඇත්තටම සාර්ථක කරගන්න අද එකතු වෙච්ච වර්ෂයට ඇවිෂට ඇත්තටම බෙහෙවින් ස්තුතියි. මොකද මේ ඇත්තටම යාළුවටත් වැඩ තියෙද්දි තමයි ඔයාලත් එක්ක එකතු අපිත් එක්ක මේ විදිහට එකතු වෙලා මේ අපි වෙනුවෙන් මේ විදිහට උදව් කරන්නේ. ඉතින් මම ඇත්තට මේක අවස්ථාව කරගන්නවා. ඇත්තටම අවිෂයටත් වර්ෂයටත් මේ
මොකද එයාලත් දැන් ඉදිරියේදී ඉන්ඩස්ට්‍රි එකට ප්ලේස් වෙලා හරි විදිහට එයාලගේ කැරියර් එක හරි විදිහට පාත් එක කන්ටිනියු කරන් යන මේ ගමනට එයාලා බලාපොරොත්තු වෙන විදියටම දේවල් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඇත්තටම මේ මම නැවතත් ස්තුතිවන්ත වෙනවා මාත් එක්ක මේ විදිහට වීඩියෝ එකට සම්බන්ධ වෙලා අපිට මේ දෙන සහයෝගයට. ඔව් මේ සජිත මටත් කියන්න ඕනේ මේ ඇත්තටම මේකට ඉන්වයිට් කරාට thank you. ඒ වගේම මේකට මාව රෙකමන්ඩ් කරේ මම හිතන්නේ ගගන. ඔව්. ඒතකොට අපි ගගන්ට තෑන්ක්ස් කරන්න මම. ඉතින් මම හිතනවා මම කියපු දේවල් වලින් මොකක් හරි දෙයක් ඕගොල්ලෝ ගන්න ඇති කියලා. ඉතින් good luck හැමෝටම. Yeah, thank you සජිත්‍ර මට ඉන්වයිට් කරාට කැමති බලන්න හැමෝටම හොඳට වැඩි කරගන්න පුළුවන් වෙන්න. good luck. Thank you so much. එහෙනම් අපි මේ විදිහට meet එක wind up කරමු. Thank you.